හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා මේ දිනවල ලන්ඩන් නුවරට වැඩම කරලා සිටින ලබනෝරුව කන්ද ආරණ්‍යයේ ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපේ ධර්ම සාකච්ඡාවට දෙවැනි වරටත් සහභාගී වෙනවා දකින්න බොහෝම සන්තෝෂයි. අද ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන සෑම දෙනෙක්ම වෙනුවෙන් ඔබ වහන්සේ තාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ධර්ම සාකච්ඡාව පටන් ගන්න කලින් අපි හැමදෙනාම පංචශීලය ගනිමු. ගාථාව කිව්වට පස්සේ යන්න නමස්කාර. ඕකාසමයං බන්තේති තරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාම අනුග්ගහං කତ୍වා සීලං දේතනෝ බන්තේ ဒ ුතියම්පි ඕකාසමයං බන්තේති තරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාම අනුග්ගහං කତ୍වා සීලං දේතනෝ බන්තේ තතියම්පි ඕකාසමයං බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාම අනුග්ගහං කତ୍වා සීලං දේතනෝ බන්තේ. හොඳයි නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ග්‍රාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මම හිතන්නේ අපිට ධර්ම සාකච්ඡාව පටන් ගන්න වෙලාව හොඳයි. ප්‍රශ්න කිහිපයක්ම ලැබිලා තියෙනවා. මම එක එකක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නම්. ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම මේ කුසල් සහ පින් ගැන අවබෝධයක් ලබා ගත්තොත් හොඳයි. පින් සහ කුසල් ගැන නොයෙක් මත තියෙනවා. කුසල් පින් කියන්නේ එකක්, කුසල් පින් කියන්නේ දෙකක්. තවත් මතයක් තමයි මේ සංසාර දික් කරන කුසල්
වට්ටගාමී කුසල්, සංසාරය අවසන් කරන කුසල්, විවට්ටගාමී කුසල්. ඒ විදිහට නොයෙක් මත තියෙනවා. ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ මේ ගැන සඳහන් වෙනවා නම් ඒවත් පාවිච්චි කරමින් අපිට මේ කුසල් සහ පින් ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා ආරාධනා කරනවා. පින සහ කුසලයේ පිළිබඳව මේ බෞද්ධ ජන සමාජය බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා. ඉතින් බොහෝ වෙලාවට බොහෝ දෙනාට ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියන එකත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ පින කියන දේ පිළිබඳව අපි කල්පනා කරනකොට අපට හඳුනා ගන්නට පුළුවන් නිර්වචනය කිරීමේදී නිරුක්තික ඒ සන්දර්භයේ දිහා බලනකොට අපිට ඒ වචනේ විග්‍රහ කරනවා හදයන් පුනාතීති පුඤ්ඤං ආදී විවරණයන්ගෙන්. ඒ කියන්නේ පුඤ්ඤ කියලා කියන්නේ පුනාති කියන මේ පදය මුල් කරගනිමින්. ඉතින් එතකොට ඒ පුනාති කියලා කියන්නේ පිරිසුදු කරනවා කියන අදහස. ඉතින් ඒ සිත පිරිසුදු කරන නිසා මේ දේවල් අපි හඳුන්වනවා පුඤ්ඤ කියන වචනය තුල. ඒ වගේම කුසල කියන වචනය දිහා අපි බැලුවාම එහි නිරුක්තිය පැත්ත බැලුවොත් කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති විද්ධංසෙන්ති තී කුසලං කියලා මේ කුච්චිත වුණ නැතිනම් පිළිකුල් කටයුතු පහත්යයි සලකන අපි අකුසල ධර්මයන් සලවා කම්පණයට පත් කරන නිසා විද්වංසනය කරන නිසා දුරු කරන නිසා අපි කුසලයේ කියලා පාවිච්චි කරනවා. ඒකට සිත පිරිසිදු කිරීම කිව්වත් නිරුක්තිය පැත්තෙන් බලනකොට නැතිනම් වචනේහි තේරුම පැත්තෙන් ගත්තාම අකුසල දුරු කරනවා කිව්වත් මේ දෙකම යෙදිලා තියෙන්නේ එකම පදගතාර්ථයක් නැතිනම් එකම පදයන්ගේ අර්ථයත් එකක් හැටියට තමයි වචන දෙකක් වුණාට එකම අර්ථයක් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට බොහෝ තැන්වලදී ධර්මයේහි මේ කුසලය සහ පින පිළිබඳව හැඳින්වීමේදී මේ ප්‍රභේදයක් නැතිව පොදුවේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ලෞකික කුසලයන් හැඳින්වීමේදී පින සහ කුසලය කියන යෙදීම. ඉතින් අපි ගත්තොත් පින්සිට කියලා දෙයක් නැහැ අභිධර්මයේ. තියෙන්නේ කාමාවචර කුසල චිත්ත. එතකොට යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති කියලා දක්වන්නේ. එතකොට යම් සමයකී කාමාවචර කුසල චිත්තයක් උපදිනවා. එතකොට ඒ කාමාවචර කුසල කියලා එක හඳුන්වන්නේ. ඒකට කාමාවචර පුඤ්ඤං කියලා කිව්වේ නැහැ එතනදී. නිසා සිත් හැඳින්වීමේදී එය අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක කුසල කියන දෙයින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල, අපරියාපන්න කුසල හැටියට ඒ සියල්ල කුසල කියන වචනය ඇතුලේ හඳුන්වා තිබෙන බව අපිට ධර්මයේ දිහා බලනකොට ත්‍රිපිටකයේ දිහා බලනකොට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කුසල ධර්ම පිළිබඳව කතා කිරීමේදී අපිට ලෞකික පින හැඳින්වීම සඳහා සූත්‍රවල බොහෝ තැන්වල කුසල කියන වචනය පාවිච්චි වුණ බව අපට දකින්නට පුළුවන්. නමුත් එහි එක විශේෂතාවයක් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ලෝකෝත්තර භූමියේ ලෝකෝත්තර ධර්මයන්ගේ හැඳින්වීම සිද්ධ කරනකොට ඒ කිසිම තැනකදී මේ පුඤ්ඤ කියන වචනය පාවිච්චි වෙලා නැහැ කියන එක. ඉතින් ඒ නිසා ලෝකෝත්තර කුසලයක් කියනවා මිසක ලෝකෝත්තර පිනක් කියලා අපි ව්‍යවහාර කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ව්‍යවහාර කරන්න බෑ කියන එක නෙමෙයි ව්‍යවහාර කෙරිලා නැහැ කියන එක. ඉතින් ඒ නිසා මෙතනදී පින සහ කුසලය කියලා කියන්නේ දෙකක් කියනවට වඩා පින සහ කුසලය කියලා කියන්නේ එකම කාමාවචර කුසල සහගත ධර්ම පුණ්‍ය ධර්ම හැඳින්වීම සඳහා පාවිච්චි වෙලා තියෙනවා. ලෝකෝත්තර භූමිය හැඳින්වීමේදී අපි ඒ සඳහා කුසල කියන වචනය පමණක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි ධර්මයේ යෙදී තිබෙන්නේ. ඉතින් ධර්මයේ යෙදিলা තියෙන විදිහ තමයි අපිට එතනදී හඳුනා ගන්නට තියෙන්නේ. එතකොට දැන් පින් කළොත් සසර දික් වෙනවා. අපි
කුසල් කළොත් සසර කෙටි වෙනවා කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. කාමාවචර කුසලේ නම් කරන්නේ කාමාවචර කර්ම භවය හදනවා නම් උපපත්ති භවය සකස් වෙනවා. රූපාවචර කර්මේ නම් අපි කරන්නේ ඒක රූප භවෝත්පත්තිය සඳහා හේතු වෙනවා. අරූපාවචර නම් අපි කර්මය කරන්නේ ඒක අරූප භවෝත්පත්තිය සඳහා ඒ කර්මය හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ කුසලය කාමාවචර රූපාවචර අරූපාවචර වුණත් සසරේ උපදිනවා. ඒකට අපි පින කියලා ව්‍යවහාර කළත් ඉතින් ඒක සසරේ උපදින්නට හේතු වෙනවා. ඒ නිසා සසරේ උපදින්නට හේතු වෙන ධර්ම හැඳින්වීම සඳහා පින කියලා විශේෂයෙන් පාවිච්චි කරලා නැහැ. ඒකට කුසල් කියලාත් පාවිච්චි කරලා තියෙනවා, පින කියලාත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ කර්මය හැඳින්වීමේදී කුසල කර්ම පිළිබඳව හඳුන්වනකොට අපි දන්නවා වට්ටගාමිනී විවට්ටගාමිනී කියන තැනින් කතා කරනකොට දැන් කුසල අකුසල කර්ම. එතනදී කුසල කර්ම වට්ටගාමිනී විවට්ටගාමිනී කියලා හඳුන්වනවට වඩා කර්මය වට්ටගාමිනී සහ විවට්ටගාමිනී කියලා හඳුන්වා තිබෙනවා. එතකොට ඒ දැන් කම්මක්ඛයගාමී කම්ම කියලා අපි කියන්නේ ලෝකෝත්තර මාර්ගය සඳහා කරන වෑයම නැතිනම් ලෝකෝත්තර මාර්ගයේ උපදවනවා කියනකොට ඒක කර්ම ක්ෂය කිරීම පිණිස හේතු වන දේවල්. ඒක තමයි විවට්ටගාමී කියලා කිව්වේ. ඊට පස්සේ කාමාවචර රූපාවචර අරූපාවචර කුසල කියන මේ ධර්ම දිහා බැලුවාම මේ හැම දෙයක්ම වට්ටගාමිනී තමයි. හැබැයි වට්ටගාමිනී වුණත් ඒවා අපි වට්ටගාමිනී කුසල කර්ම කියලා හඳුන්වනවා. ඒ වගේම වට්ටගාමිනී කර්ම කියලා හඳුන්වන්නට හේතුව එතනදී කාමාවචර කුසල අකුසල දෙකම යෙදෙන නිසා. ඒ ඔක්කොම වට්ටේ පිණිස තමයි පවතින්නේ. මේ වට්ටගාමිනී කම්ම විවට්ටගාමිනී කම්ම කිව්වහම විවට්ටගාමිනී කම්ම බවට පත් වෙනවා ලෝකෝත්තර මාර්ගයේ. වට්ටගාමිනී කම්ම බවට පත් වෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර කුසල අකුසල කර්ම. එතනදී අපි වඩන විපස්සනාව පවා අයිති වෙන්නේ විවට්ටගාමිනී කම්ම කියන තැනට වඩා ඒක වට්ටගාමිනී කියන තැනට. ඒ කියන්නේ ඒක කාමාවචර කුසල චිත්තයක් තමයි එතනදී උපදින්නේ. ඉතින් මේ කාමාවචර කුසල සිතක් විපස්සනා වඩන මොහොතකදී සෝවාන් මාර්ග සිත නෙමෙයි අපිට උපදින්නේ. ඒ අවස්ථාවේදී උපදින්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල සිතක් තමයි ඒ අවස්ථාවේදීත් උපදින්නේ. ඉතින් ඒ නිසා ඒ සිතත් එහෙම වුණොත් කාමාවචර සිතක් කියන තැනින් අරගෙන අපි කතා කළොත් එහෙම ඒක පින කියලා එහෙම වුණොත් විදර්ශනා පින කියලා කියන්නේ විදර්ශනා කුසලයේ කියලා අපි පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා පිනතුනේ අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. පින සහ කුසලයේ දෙකක්ද කියන මේ දේ පිළිබඳව අපි කතා කරනකොට අපිට කියන්නට වෙන දේ තමයි ධර්මයේහි කාමාවචර ධර්ම නැතිනම් කාමාවචර පින හඳුන්වන්නට කුසල කියලා පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් කුසලයේ සහ පින කියලා කියන්නේ දෙකම එකක් තමයි එතනදී. ලෝකෝත්තර මාර්ගය හඳුන්වනකොට ඒකට කුසල කියලා පාවිච්චි කරලා තියෙනවා පින කියලා පාවිච්චි කරලා නැහැ. ඉතින් ඔය ධර්මයේ යෙදී තිබෙන විශේෂත්වය විතරයි අපිට හඳුන ගන්නට තියෙන්නේ. හැබැයි ඒ කරුණ පදනම් කරගෙන පිනයි කුසලයයි කියන්නේ දෙකක් කියලා කියන්නට තරම් ධර්මයේ කොතනකවත් සාධක දකින්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා පිනයි කුසලයයි කියන වචන දෙකම අපිට එක අර්ථවත් වචන දෙකක් හැටියට හඳුනා ගැනීම තමයි වඩාත්ම ධර්මානුකූල විවරණය බවට පත්වන්නේ. පිනයි කුසලයයි කියන්නේ අර්ථය අතින් ගත්තොත් හිත පිරිසිදු කිරීම අකුසලයන්ගෙන් හිත දුරු කරන බව හැඳින්වීම සඳහා පාවිච්චි කරපු වචන දෙකක් අපි හැටියට හඳුනා ගැනීම තමයි වඩා යුක්ත වෙන්නේ. ඉතින් සමහර වචන සමහර තැන්වලදී යෙදෙන විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වචනයක් එක සන්දර්භයකදී විතරක් පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේ මේ දැන් පින කියන වචනය කාමාවචර භූමිය සඳහා විතරක් පාවිච්චි කරලා තියෙනවා. රූපාවචර පිනක් අරූපාවචර පිනක් කියලාත් අපි පාවිච්චි කරන්නේ ඒක කාම භූමියේදී අපි පාවිච්චි කරලා තියෙනවා පින කියන වචනය. ඉතින් ඒ නිසා අපි මෙතනදී හඳුනා ගන්නට ඕන දේ තමයි පොදුවේ ගත්තාම කාමාවචර භූමිය රූපාවචර භූමිය අරූපාවචර භූමිය කියන මේ තුන් භූමියට අනුව ගිය ධර්මයන් හැටියට කුසල ධර්මයන් හැඳින්වීමේදී පින කියන වචනයත් එතනදී පාවිච්චි වෙලා තියෙනවා. ඒ නිසා පිනයි කුසලයයි කියන එක එතනදී දෙකක් නෙමෙයි ඒකාර්ථවත් පද දෙකක් හැටියට හඳුනා ගැනීම හොඳයි. ලෝකෝත්තර භූමිය ගැන කතා කරනකොට
වචනේහි වෙනසක් නෙමෙයි අර වචනේ එතන යෙදිලා නැහැ කොතනකවත් පාවිච්චි වෙලා නැහැ. ඉතින් ඒ නිසා එතනදී කුසල කියන වචනේ විතරක් පාවිච්චි වෙලා තියෙනවා. ඒකෙන් අපිට පදයට අලුත් අර්ථයක් දෙන්න බෑ. මේක සසර දික් කරන එකක් තමයි කියලා තේරුමක් දෙන්න බෑ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙනවා පංච ඉන්ද්‍රියයි පංච බලයි. ඒ කණ්ඩායම් දෙකටම තියෙන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. අපි අහලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩි වෙන්නේ එක්තරා අවස්ථාවක ඒවා මේ පහම බල ධර්ම වෙනවා. මේ ප්‍රශ්නේ ඇවිල්ලා නිවන් මාර්ගයේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ මොන අවස්ථාවේද බල ධර්ම වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම දැන් පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම දිහා බැලුවහම සද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ හි ප්‍රධානත්වය නැතිනම් ප්‍රධානියා හැටියට කටයුතු කිරීම තමයි ඉන්ද්‍රියෙහි විශේෂත්වයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රධානියා, නායකයා නැතිනම් අධිපතියා, ඒක තමයි ඉන්ද්‍රිය කියන වචනේ යෙදීමෙහි අර්ථය බවට පත් වෙන්නේ. සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වන්නේ ඒ ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරමින් අනිකුත් ධර්මයන් සඳහා බලපෑම සිද්ධ කරනකොට අනිකුත් ධර්මයන් සඳහා වඩාත්ම වැඩි ප්‍රත්‍යවීමක් සිද්ධ කරනකොට අනිත් ධර්මවලට ඒ කියන්නේ වැඩිපුර බලපෑමක් සිද්ධ කරන අවස්ථාවකදී ඒක ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. කියන්නේ ශ්‍රද්ධාව කියන ධර්මය පාදක කරගෙන තමයි වීරිය උපදවලා තියෙන්නේ. සතිය පවත්වන්නේ ශ්‍රද්ධාවට අනුගතව. ඊට පස්සේ මේ එතනදී සමාධිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ඒ සියල්ලම ශ්‍රද්ධා පාදකව තමයි යන්නේ. වීරිය ඉන්ද්‍රිය කෘත්‍ය කරනකොට වීරිය කරමින් ශ්‍රද්ධාව ඇති කරනවා. ඊට පස්සේ සතිය පවත්වනවා, සමාධිය ප්‍රඥා ඇති කරගන්නවා. මේ විදිහට එක එක ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ එක එක අවස්ථාවන්හිදී එක ධර්මයක් ඒ සිතේ ඉන්ද්‍රිය කෘත්‍යයක් සම්පාදනය කරනවා. ප්‍රධානිය බවට පත් වෙනවා. අනේ ප්‍රධානිය බවට පත් වෙමින් තමන්ගේ සිත භාවිත කිරීමේදී අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම භාවිත කරනවා කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම භාවිත වීමේදී අර ප්‍රධානිය වීම තමයි අතනදී සිද්ධ වුනේ. බල ධර්ම කියලා කියන්නේ මේ ඉන්ද්‍රියම වඩාත්ම වැඩෙනකොට අනෙක් ධර්මයන් ඊට අනුගතව පවත්වා ගැනීම નિરાයාසයෙන්ම සිද්ධ වෙනකොට ඒකට කියන අපි බල ධර්මයක් කියලා. ශ්‍රද්ධාව නැවත නැවත ශ්‍රද්ධා පාදකව අපි මේ මානසිකාරයේ යොමු කරනකොට નિરાයාසයෙන්ම ශ්‍රද්ධාවට බරව සිත උපදිනකොට ඒ පැත්තට ඒ ශ්‍රද්ධාව බල ධර්මයක්ව තමන්ගේ සිතේ නිරන්තර පැවැත්මට උපකාර වෙලා තියෙනවා. ඒ විදිහට වීරය පැත්තට හිත නමන කෙනාට නැවත නැවත වීරය කිරීම සඳහා තමන්ගේ හිත යොමු කරමින් ඒක බල ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකට ඉන්ද්‍රිය ධර්මම තමයි බල ධර්ම බවට පත්වන්නේ. එතකොට අවශ්‍ය කෙනෙකුට කියන්න පුළුවන් ඉන්ද්‍රිය තියෙන මොහොතේදී බල ධර්ම තියනවාද කියලා. ඔව් ඉන්ද්‍රිය තියෙන මොහොතේදී බල ධර්ම තියෙනවා. ප්‍රධානත්වයක් තියනවා කියන්නේ එතන බලයක් තියනවා කියන එක. ඒ නිසා ප්‍රධානිය බවට පත් වෙන්නේ අනෙක් ධර්මයන්ට බලපෑම තියෙන අවස්ථාවේදී. ඉතින් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොතේදී බල ධර්මත් ඊට අනුයාතව වැඩෙනවා. නිසා ඉන්ද්‍රිය වඩලා ඉවර වෙලා ඉන්ද්‍රිය යම් අවස්ථාවක බල ධර්ම බවට පත් කරගත යුතුයි කියන එක ඉන්නේ නැහැ. බල ධර්ම ස්මතු වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයේ වඩන මොහොතේදීත් බලය පවතිනවා. ඒ නිසා තමයි කාමාවචර කුසලයේ පිළිබඳව විඥාන සංප්‍රයුක්ත කුසලයක් පිළිබඳව කතා කරනකොට පංච ඉන්ද්‍රිය ධර්මත් පෙන්වනවා පංච බල ධර්මත් පෙන්වනවා මේ එකම සිතේ. එතකොට එකම සිතේ පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම තියෙනවා නම් කියන්නේ ඉන්ද්‍රිය තියෙනවා නම් බල තියෙනවා නම් ඉන්ද්‍රිය තියෙනවා. ඒ නිසා මෙතනදී පින්නතුනේ අපිට හඳුනා ගන්නට පුළුවන් ඉන්ද්‍රිය වඩලා ඉවර කළා ඉවරුණාට පස්සේ යම් අවස්ථාවක
බල ධර්ම බවට පත් වෙනවා. එතනින් එහාට තියෙන්නේ බලය කියන එක නෙමෙයි. හැම මොහොතකදීම ඉන්ද්‍රිය උපදිනවා නම් ඉන්ද්‍රිය කෘත්‍යයක් කරනවා නම් ප්‍රධානිය හැටියට යා ඉන්නවා නම් ඒ ප්‍රධානිය හැටියට සිටින සෑම අවස්ථාවකදීම ඒ ධර්මයේ බල කෘත්‍යයක් නැතිනම් බලය කියන විදිහට පැවැත්ම සිද්ධ කරනවා. හැබැයි මේ බලයේහි ඉස්මතු වීම කියලා මම හැඳින්නුවේ වෙන දෙයකට නෙමෙයි. බලයේහි ඉස්මතු වීම කියන වචනය මම පාවිච්චි කළේ අර ඉන්ද්‍රිය කියන තැනදී හැම වෙලාවකදීම අපිට ඒක ඉස්මතුව පේනවා සහ අපේ ඒ ප්‍රධානීය බවට පත් කිරීම සඳහා අපේ සිතෙහි උත්සාහී බව තියෙනවා. කියන්නේ වීරය නම් වීරය වඩනවා කියන එකේදී එතන වීරය සඳහා හිත නැමෙනවා. අනික් ධර්මත් ඔක්කොම වීරය ප්‍රධානිය කරලා තමයි අනික් ධර්ම ඒවට ගොනු වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව පාදක සිතක් උපදිනකොට ප්‍රසාද සද්ධාදී තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වෙනකොට ඒ ශ්‍රද්ධාව කියන දේ මත තමයි අනිත් ඒවා ඒ වලට එල්බිලා තියෙන්නේ. ඒක තමයි එතන තියෙන ඉන්ද්‍රිය කෘත්‍ය කියලා කියන්නේ. හැබැයි මේ බල ධර්මයක් කියන තැනදී අමුතුවෙන් අනිත් ධර්ම මේ ඒකට පාදකව එල්බිලා නැහැ. හැබැයි નિરાයාසයෙන්ම ශ්‍රද්ධාව පදනම් කර ගනිමින් තමයි අනික් ධර්ම පැවැත්ම සාධනය කරලා තියෙන්නේ. ඒක හරියට අපි දැන් මොකක් හරි උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමුකෝ දැන් ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව අපිට දේශනාවක් අහනකොට හෝ උන්වහන්සේගේ ගුණයක් පිළිබඳව අහනකොට කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියන්නේ. දැන් ඒ වෙලාවේදී ඒ ශ්‍රද්ධාව තමයි ප්‍රධාන වශයෙන්ම තමන්ගේ හිතේ පැහැදීම තමයි ඉන්ද්‍රියක් හැටියට වැඩුණේ. ඒකට තමන්ට පුළුවන් මේ ශ්‍රද්ධාව තවදුරටත් වර්ධනය කරගන්න, ඒ ගුණේ පිළිබඳව හිතන්න, ඒ ගැන මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් ශ්‍රද්ධාව තවදුරටත් වර්ධනය වෙනවා. හැබැයි ඊට පස්සේ අමුතුවෙන් අපි ගුණය පිළිබඳව නොහිතන අවස්ථාවකදී වුණත්, ඒ කියන්නේ අමුතුවෙන් අපි අර විශේෂයෙන්ම ගුණේ හිතමින් ඒ ශ්‍රද්ධාව අපි වැඩි කරනවා කියන එකක් කරන්න යන්නේ නැහැ. හැබැයි අර ස්වාමීන් වහන්සේ දැක්කොත් හරි සිහි කළොත් හරි එතකොට උන්වහන්සේට අපිට උන්වහන්සේට ගෞරව කරනකොට හරි ඒකත් ඒ මොහොතේ උපදින සිතත් එක්ක උපදින ධර්ම අර ಗುಣ හිතමින් අපි ශ්‍රද්ධාව ඇති කර ගැනීමක් වෙලා නැහැ. හැබැයි ඒක අනික් ධර්ම පාලනය සඳහා සමස්ත වගකීම දරලා තියෙනවා. ඒ කියන්නේ එතනදී ඉන්ද්‍රිය නැති වෙලා කියන එක නෙමෙයි. ඉන්ද්‍රියත් එතන තිබිලා තියෙනවා. හැබැයි එතනදී බල ධර්මය තමයි වඩාත්ම ඉස්මතු වෙලා තියෙන්නේ. අනික් ධර්ම පාලනය කිරීම සඳහා බල ධර්මය තමයි එතනදී ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව නිසා එයා සමහර විට දුෂ්කරව වුණත් ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න පුළුවන්. දැන් අපි හිතමු වඳින්න අමාරු කෙනෙක්. ඔන්න දුෂ්කරව එයා නැමිලා වඳිනවා. ඇයි වඳින්නේ? ඒ වඳින්නේ අර ශ්‍රද්ධාව පාදක කරගෙන. එතකොට ඒ වෙලාවේ අමුතුවෙන් ಗುಣ හිතින්න යන්නේ නැහැ. හිතියේ නැති වුණත් එයාර කලින් ඇති කරගත්ත ඉන්ද්‍රියෙහි බලය එතනදී තමයි වඩාත්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි මම කියේ බලය ස්මතු වෙන වෙලාවක් කියලා. ඉතින් ඉන්ද්‍රිය ධර්මය තමයි අපි වැඩිපුර දියුණු කරන්නේ. වඩන්නේ ඉන්ද්‍රිය ධර්ම හැටියට. ඉන්ද්‍රිය ධර්මයේ වැඩෙන හැම තැනකදීම බලයත් වැඩෙනවා. එතකොට ඒ නිසා බලය වෙනම වඩන්න බෑද කියලා අහුවොත් එහෙම නෑ. බලය වැඩෙනවා ඉන්ද්‍රිය වැඩෙනකොට. කෙනෙක් ඉන්ද්‍රිය වඩනවා නම් එයා බලය වඩනවා. බලය වඩන්න කියලා හිතාගෙන එයාට වඩන්න තියෙන්නේ ඉන්ද්‍රිය ධර්මයමයි. ඉතින් ඒ නිසා මොන මොහොතේද කියලා අපිට එක මොහොතක් පෙන්වන්න බෑ. මේ වෙලාවේ සෝවාන් මාර්ගයේ ඉපදෙව්වා කියලා පෙන්නනවා වගේ මෙතනින් මෙහාට තමයි ඉන්ද්‍රිය බල වෙලා තියෙන්නේ කියලා ඉන්ද්‍රිය බල ධර්ම බවට පත් වුණ වෙලාවක් පෙන්වන්න බෑ. බලය කියන්නේ කෘත්‍යයක්, ක්‍රියාත්මක වීමක්. ඉතින් ඒක අර ප්‍රධානිය හැටියට ඉන්න ධර්මයේහි අනික් ධර්මයන් විශේෂෙහි එයාගේ පරාක්‍රමය පැවැත්වීම, බලය පැවැත්වීම තමයි බල ධර්මය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. දැනට මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරික සූත්‍රයේ බුදුන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8 එක එකක් කරගෙන මිච්ඡාදිට්ඨිය, සම්මාදිට්ඨිය, ඊළඟට සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා විස්තර කරනවා. ඒ විදිහටම බුදුන් වහන්සේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අංග 5ම
ඒ විදිහට විස්තර කරනවා. නමුත් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ විදිහටම පැහැදිලි කරලා නැහැ සූත්‍රය ඇතුළත. ඉතින් අපිට අර අංග පහ වගේම කරුණු අරගෙන අපිට පුළුවන් ද ඒ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිත් බෙදන්න. මිච්ඡායි ඊළඟට ලෞකික ලෝකෝත්තර මේ අංග විදියට. ඔව්. අපිට බෙදන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි, සම්මා සතියයි කියන අංග දිහා බැලුවහම අපි සම්මා දිට්ඨිය අපිට කොහොමත් ඒක බෙදෙනවනේ. ඊට පස්සේ වායාම සති කියන අංග දෙක එතනදී ප්‍රධාන වෙනවා. ඒකට වායාම සති කියන අංග දෙක අපි අරගෙන බැලුවොත් වෙන වශයෙන් ලෞකික සිතක සමහර කෙනෙක් හිතනවා සති කිව්වහම මේක ලෝකෝත්තර විතරයි කියලා. නමුත් කාමාවචර කුසල සිතක ලෞකික සිතක සම්මා සති කියන අංගයේ යෙදෙනවා. සතිචෛතසිකයේ යෙදෙනවා. එතකොට එතනදී පාවිච්චි වෙලා තියෙන එක ලෞකිකව. ලෝකෝත්තර සිතක මාර්ග අංගයක් විදිහට සම්මා සතිය යෙදෙනවා. එතනදී පාවිච්චි වෙලා තියෙනවා ඒක ලෝකෝත්තර ධර්මයක් හැටියට සති ධර්මය එතනදී චෛතසිකයේ යෙදিলা තියෙනවා. වායාමයේ කියනකොට වීරය කාමාවචර සිතකත් සම්මා වායාම හැටියට ඒක යෙදෙනවා. වීරය හැටියට ඒක විරිය චෛතසිකය පාවිච්චි වෙනවා, භාවිත වෙනවා. අකුසලයටත් වීරය කියන දේ මේ යෙදෙනවා. අකුසල සිතකත් වීරය ධර්මයේ චෛතසිකයක් හැටියට පාවිච්චි වෙනවා. අකුසලයකටත් කෙනෙකුට වීරය කරන්න පුළුවන්. අකුසලයක් කිරීම සඳහා උත්සාහවත් වෙනකොට උපදින්නේ වීරය. එතකොට ඒක ලෞකිකවත් යෙදිලා තියෙනවා. ඒ වගේම සම්මා වායාමයේ හැටියට ලෝකෝත්තර පැත්තටත් ඒක පාවිච්චි වෙනවා. සම්මා සමාධිය කියනකොටත් අපිට හඳුන ගන්නට පුළුවන් කාමාවචර භූමියේ ඉන්න කෙනෙක් යම් උපචාර සමාධියක් උපදවන නම් ඒක සමාධි තමයි. ඊට පස්සේ කාම භූමියේ මිදිලා රූපාවචර ධ්‍යාන උපදවනවා නම් ඒකට අපි කියන අර්පණා සමාධි කියලා. ඒකත් ධ්‍යානයක් උපදවනකොට ඒක රූපාවචර මට්ටම සමාධියක් කියලා. එතකොට ඒ සමාධිය රූපාවචර සමාධියක්. එයා තාම ලෝකෝත්තර පැත්තට හිත යොමු කරන්න විපස්සනා වැඩුවේ නැති වුණත් අපිට මේ ශාසනයෙන් බැහැර වුණත් එයාට ඒ සමාධියට කියන්නේ නැහැ මිච්ඡා සමාධිය කියලා. ඒක සමාධියක්. ඒක සම්මා සමාධිය. එතකොට දැන් මේ හැම තැනකදීම අපිට තේරුම් ගන්නට පුළුවන් එහෙනම් මේ යෙදීම අනුව ගත්තාම ඒ අංග වෙන් වශයෙන් එතන බෙදලා දක්වලා නැති වුණාට ඒක බෙදන්න පුළුවන් පදනමක් තියෙනවා කියලා. ඒ කියන්නේ වායාමයේ කියන එක එහෙම බෙදන්න පුළුවන්. වීර්ය කියන එක එහෙම බෙදන්න පුළුවන්. ඊට පස්සේ සමාධිය කියන එකත් එහෙම බෙදන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් ඒක බෙදන්නට පුළුවන්කම තිබෙනවා. ඒ දෙපැත්තටම අදාළව මේ වායාම සතිය සමාධිය කියන මේ අංග ටික අපිට එතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ වායාමයේ කියන ධර්මයෙන් දැන් අපි චත්තාරීසක සූත්‍රයේදී නිජ්ජින්න බවට යන ධර්ම ගැන කතා කරනවානේ. එතකොට දැන් වායාමයේ කියන එකේදී උත්සාහය තමයි තියෙන්නේ. කුසලයේ සඳහා දරන උත්සාහය. එතකොට දැන් සම්මා සතිය තියෙනවා නම් මිච්ඡා සතිය කියන එක දුර වෙලා තියෙනවා. ඒක මිච්ඡා සතිය නැති වෙන්න සම්මා සතිය හේතු වෙනවා. දැන් මිච්ඡා සති කිව්වහම එතනදී අපි තේරුම් ගන්නට ඕනේ වායාමයයි සතියයි කියන මේ ධර්ම දෙක දිහා බැලුවාම විශේෂයෙන්ම අර ධර්ම වශයෙන් ගත්තොත් එහෙම සති කියලා මිච්ඡා සති කියනකොට සති චෛතසිකයක් අකුසලයේ පැත්තේ උපදිලා නැහැ. විරිය කියන චෛතසිකයම තමයි අකුසල සිතකත් දෙදිලා තියෙන්නේ. ඒ අනිත් ධර්ම නිසා තමයි ඒක අකුසල් වෙලා තියෙන්නේ. හැබැයි සංකප්පය අතින් ගත්තොත් සංකප්පයම කුසලයේ වෙනවා එක්ක අකුසලයේ වෙනවා. ඊට පස්සේ වාචාව ගත්තොත් එහෙම මේ වාචාවම සම්මා වාචා කියනකොටම ඒ එක්ක විරතිය හැටියට මෙතනදී පාවිච්චි වෙනවා. විරතිය කොටස් කියන්නේ විරතිය කියනකොට අපි දන්නවා විරතිය පාවිච්චි වෙනවා ලෞකිකව සහ ලෝකෝත්තර වශයෙන්. එතකොට මේ විරති චෛතසිකයක් හැටියට ඒක එතනදී පාවිච්චි වෙලා තියෙනවා. එතකොට ඒවා ධර්ම හැටියට යෙදෙනවා. නමුත් අතනදී සතියේදී විශේෂත්වයේ සති චෛතසිකයක් යෙදෙන්නේ.
වීරය කියනකොට වීරය චෛතසිකය හැටියට එතන පාවිච්චි වෙලා තියෙනවා. හැබැයි වීරය චෛතසිකය හැටියට එතන පාවිච්චි වුණාට ඒක අපිට කොතනකදීවත් අනෙක් ධර්මයන්ගේ බලපෑම නැතුව වීරය විතරක් කුසල අකුසල කියලා බෙදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් අන්න ඒ හේතුව මුල් කරගනිමිනුත් ඒ වගේම එතනදී කුසල අකුසල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය මාර්ගය ඉපදවීම සඳහා බලපාන ප්‍රධානතම කරුණු ටික විදිහටත් ඒ සූත්‍රයේදී වෙනමම ස්මතු කරලා ගන්නවා සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන මේ අංග තුන. එතකොට ඒකෙදී මූලික පරමාර්ථය වෙන්නේ සූත්‍රය දේශනා කිරීමෙහිදී මේ සම්මා සමාධිය දේශනා කිරීම. ඉතින් ඒ නිසා සම්මා සමාධිය කියන අංගය එතනදී වෙනමම කතා නොකලත් සම්මා සමාධිය අපිට වෙනම කතා කරන්න පුළුවන්කම තියෙනවා අර සන්දර්භය ඔස්සේම දාලා. ඒතකොට එතනදී ඒ අනුව අපි අරගෙන බලනකොට පින්නතුනේ අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ කතා නොකරන ධර්ම ටික ධර්ම හැටියට ගත්තාම වෙන් වශයෙන් පාවිච්චි වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ගත්තාම ඒක සම්මා දිට්ඨිය කුසලම තමයි. ඒක ප්‍රඥාව තමයි එතනදී තීරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ සම්මා සංකප්පය කියන එක ඒක කුසලයේම තමයි එතනදී පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනකොට මේ අංග ටික සියල්ලක්ම අපිට හම්බෙන්නේ කුසල ධර්ම හැටියටම විරති චෛතසික හැටියට පාවිච්චි වෙන දේවල්. කුසල චෛතසික පැත්තෙන් තමයි මේවා ඔසවා තැබීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ වායාමයයි සතියයි ගැන අපි කතා කළා. ඒ දෙක වායාමය කියනකොට ඒක චෛතසික ධර්මයක් හැටියට යෙදෙනවා. චෛතසිකය මේ ඒක පාවිච්චි වෙලා තියෙනවා කුසල අකුසල දෙකේම යෙදෙන ප්‍රකීර්ණක ධර්මයක් හැටියට. සතිය කියන ධර්මය ඒකාන්ත කුසල චෛතසිකයක් හැටියට විතරක් යෙදිලා තියෙනවා. එතකොට ඒක මේ මිච්ඡා සති කියන අංගයේ විදිහට පාවිච්චි වුණාට ධර්මයක් හැටියට මේ පැත්තේ යෙදෙන එක අපිට හඳුන ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ සමාධිය කියන ධර්මයේ දිහා බැලුවාම ඒකාග්‍රතාවය ඒ දෙපැත්තේ මේක කුසල අකුසල පැත්තට ඒකාග්‍රතාවය කියන එක උපකාර වෙලා තියෙනවා. හැබැයි අපි මෙතනදී සම්මා සමාධිය කියන දේ ගැන කතා කරනකොට අර වැරදි විදිහට අපි අකුසල සාගත සිතක තියෙන ඒකාග්‍රතාවය ගැන නෙමෙයි කතා කරන්නේ. සම්මා සමාධිය කියන තැනින් ධ්‍යාන මුල් කරගෙන තමයි කතා කරන්නේ. ඒකෙන් අකුසල ධ්‍යාන කියලා එකක් නැහැ එතනදී. ඉතින් ඒ නිසා ඔය දෙහා බැලුවාම අපිට විශේෂත්වයක් හඳුන ගන්නට පුළුවන් වීරය කියන ධර්මයේ. එතකොට වීරය ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ඒක ප්‍රකීර්ණක ධර්මයක් විදිහට යෙදලා තියෙන එක. එතකොට සතියේ විශේෂත්වයක් තියෙනවා. ඒක ප්‍රකීර්ණක ධර්මයක් හැටියට නෙමෙයි තියෙන්නේ. ඒක අනිවාර්ය කුසල චෛතසිකයක් හැටියට යෙදිලා තියෙනවා. හැබැයි කුසල චෛතසිකයක් හැටියට යෙදුනට මිච්ඡා සති කියන වචනේ පාවිච්චි වෙනකොට මිච්ඡා සති කියලා පෙන්වන්න එකක් ඇත්තේ නැහැ. ඒකට ප්‍රතිපක්ෂ ධර්මයක් නැහැ. ඒ කියන්නේ මේක නිසා මේක නැති වෙනවා කියලා කියන්න මේක ප්‍රතිපක්ෂ ධර්මයක් හැටියට සති කියලා ධර්මයක් නැහැ. මිච්ඡා සති කියන ධර්මයක් නැහැ. දැන් විරතිය ඇති වෙනකොට ඒ විරතිය අකුසලයෙන් වැළකීලා තමයි විරතිය උපද්දලා තියෙන්නේ. එතකොට මිච්ඡා සතියෙන් වැළකීලා තමයි සම්මා සතිය උපද්දන්නේ කියන්න පුළුවන්. හැබැයි ඒ සම්මා සතිය කියන ධර්මයට ප්‍රතිවිරුද්ධ වන අකුසල ධර්මයක් හැටියට තියෙන එකක් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ අසති කියලා චෛතසිකයක්. ඉතින් ඔය විශේෂතාවය අපිට ඔය සූත්‍රයේ තියෙන දේවල් අනුව හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නමුත් මම දකින ප්‍රධානම හේතුව තමයි මේ කරුණු ටික දක්වන්න නැති වෙන්න හේතුව එතනදී වෙනමම. ඒ ටික තමයි අනුපරිධාවනය වෙන අනුපරිවර්තනය වෙන කරුණු කියලා පෙන්වන්නේ. සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන අංග ටික. දේශනාවෙහි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ සම්මා සමාධිය දේශනා කරන එක. ඒ නිසා සමාධිය එතනදී පාවිච්චි වෙන්නේ නැහැ. අර විදිහට බෙදා දක්වමින් ගන්නකොට අපිට අර අංග දෙක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වශයෙන් බෙදා දැක්වීම සිද්ධ කරනකොට. ඉතින් ඒක අර සියලුම මාර්ගය නියෝජනය කිරීම සඳහා පාවිච්චි වෙන අංග දෙක නිසා තමයි ඒ අංග තුන නිසා තමයි ඒ තුන පාවිච්චි නොවෙන්නේ. සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන අංග ටික පාවිච්චි නොවි තියෙන්නේ. ඉතින් ඒක
ලෞකික මාර්ගයට සම්මාදිට්ඨිය, සම්මා වායාමයේ, සම්මා සතිය යෙදෙනකොට ඒ ටික ඔක්කොම ලෞකික වෙනවා. ලෝකෝත්තර පැත්තට යෙදෙනකොට ඒ ධර්ම ටිකත් ලෝකෝත්තර වෙමින් ලෝකෝත්තර මාර්ගයේ උපදවලා තියෙනවා. ඉතින් එතනදී වෙන විශේෂත්වයක් මම හඳුනාගෙන නැහැ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ළඟට අපි ඔය දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේත් සංයුත්ත නිකායේ නගර සූත්‍රයේත් බුදුන් වහන්සේ ඊළඟට අපි ගත්තොත් නලකලාපි සූත්‍රයේ සාරිපුත්ත රහතන් වහන්සේ පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරනකොට නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියලා අන්නමඤ්ඤතාවයක් ඉදිරිපත් කරනවා. අන්න ඒ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ නාම රූප විඥාන දෙකේ අන්නමඤ්ඤතාවය. විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා විඥානං කියලා කියනකොට මේ අඤ්ඤමඤ්ඤතාවය කියන ප්‍රත්‍යතාවය ඊටාම වැඩි වශයෙන් මේ විග්‍රහ කරන කරුණක් සූත්‍රවල. ඒ කියන්නේ දැන් අනිත් අංග අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. පටිච්චසමුප්පාදය බෙදා දක්වනකොට පටිච්චසමුප්පාද විභංගයේදී අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා, සංඛාරය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා, සංඛාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා, විඥාණය සංඛාරයට ප්‍රත්‍ය වෙනවා කිය මේ විදිහට අඤ්ඤමඤ්ඤතාවය ඔය පටිච්චසමුප්පාදයේ අංගයන් අතර සිද්ධ වෙන අඤ්ඤමඤ්ඤතාවය පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ වෙන අවස්ථා පිළිබඳව අපිට වෙන්වෙන්ව හඳුනා ගන්නට වෙනවා. නමුත් පොදුවේ අපි ගත්තාම සූත්‍රවලදී අනිත් තැන්වල තියෙන අඤ්ඤමඤ්ඤතාවය ගැන අපිට දක්වන්න නැති වුණාට මේ විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය විඥානං කියලා මේ පච්චුදහවත්තන්ති කියලා මේ දෙක මේක ඉක්මවා යන්නේ නැතුව මෙතනම පෙරලී පවතිනවා කියන එක ගැන බොහෝ සූත්‍රවලදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විඥානපච්චය නාම රූපං කියන අවස්ථාව අපි අරගෙන බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේක විපාක පැත්ත සකස් කරන අවස්ථාව තමයි විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ. ඒ කියන්නේ විඥානය කියනකොට මෙතන විඥානයේ බවට පත් වෙන්නේ ප්‍රතිසන්දි විඥානය. එහෙම නැතිනම් භවාංග සිත අපිට ඊළඟට ප්‍රවෘත්ති විදිහට ගත්තොත් එහෙම. ප්‍රතිසන්දි විඥානයේ ළඟ ඉඳලා අපි කතා කළොත් මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පහළ වීමේදී ඒ ප්‍රතිසන්දි වශයෙන් විඥානය පහළ වෙනකොට ඒ පහළවන විඥානයේ පළවෙනියටම උපදින විපාකසිත ඒ විඥානයේ එතන ඒ සිතේ සංප්‍රයුක්ත වුණ නාම ධර්ම ටිකට ඒ විඥානයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ඒ පහළවන විඥානය එතන ඒ පහළවන්නට මුල් වන වස්තු රූපයට එතන ඉපදුණු රූප කලාපයන්ට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා එහි පිහිටා සිටීම විදිහට. ඒ වගේම එහා සමග යෙදෙන අනික් දසක රූප කලාප වලට මේ ඒ කියන්නේ වස්තු දසක, භව දසක, කාය දසක කියන මේ දසක රූප කලාප වලට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. එතකොට මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ නිකම්ම නෙමෙයිනේ. ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනකොටම විඥානය තමයි පහළ වෙන්නේ. හැබැයි ඒ මොහොතේදී එතන උපදින, එතන පවතින රූපයටත් ඒක ප්‍රත්‍ය වෙලා තියෙනවා. රූපේ ප්‍රත්‍ය වෙලා තියෙනවා සිත වස්තු කෘත්‍ය කරමින් සිත පහළ වෙන්නේ. එතකොට මේ සිත නිසා රූපයත්, රූපේ නිසා මේ මොහොතේදී සිතත් කියන මේ එකිනෙකාට උපකාර කර ගැනීම ඒ මොහොතේදී සිද්ධ වෙනවා. ඒක ඒ මොහොතේදී විතරක් නෙමෙයි මේ ප්‍රවෘත්තියෙහි පවා. ප්‍රවෘත්තියෙහි පවා කියලා කියන්නේ මේ දැනුත් මේ මොහොතේදීත් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ මේ පැවැත්ම සාධනය කරලා තියෙනකොට ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වාම මේ ප්‍රතිසන්දිගත සිත හා සමාන සිත් පරම්පරාවක පැවැත්ම සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා භවාංග චිත්ත සන්තතිය කියලා. එතකොට මේ භවාංග චිත්ත සන්තතිය උපදින්නේ කොහෙද? ඒ භවාංග චිත්ත සන්තතිය වස්තු රූපය අසුරු කරගනිමින් නැවත නැවත උපදිනකොට මේ සමස්ත රූපේ පුරාවටම කර්මජ රූපයන්ගේ පහළවීම සිද්ධ කරනවා. එතකොට ඒ කර්මජ රූපයන්ගේ පහළ කිරීම සිද්ධ කිරීම තමයි මෙතනදී රූපය කියලා කියන්නේ. එනිසා විඥානපච්චය නාම රූපං කියන මේ විග්‍රහය සිද්ධ කරනකොට මොකද්ද මෙතන නාම රූපය කියන එක ගැන විස්තර කරනවා.
විභංග ප්‍රකරණයේ පටිච්චසමුප්පාද විභංගයේදී එතනදී ඒ කරන පැහැදිලි කිරීම තමයි ඒ විඥාණය එතන තියෙන නාමයට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒ සංප්‍රයුක්ත වේදනා සංඥා සංඛාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක. ඒ කියන්නේ භවංග හිත උපදිනවා නම් එතනත් චෛතසික ධර්ම ටිකක් තියෙනවානේ. ඒ වේදනා සංඥා සංඛාර කියන ඒ ස්කන්ධ ටික එතනත් පැවැත්ම තියෙනවා. ඉතින් ඒ ධර්ම වලට විඥානයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේම එතන උපදින කර්මජ රූපයන්ට ඒක පැහැදිලි කරන්නේ චක්කායතන සුපචයෝ සෝතායතන සුපචයෝ ගහනායතන සුපචයෝ જીවහායතන සුපචයෝ කායයතන සුපචයෝ. එතකොට මෙන්න මේ චක්ඛායතන සෝතායතන ගානායතන જીවහායතන කායායතන කියන මේ ප්‍රසාද රූප නැවත නැවත උපදිනවා නම් ඒ වගේම තව කර්මජ රූපයන්ගේ පහළ කිරීමක් තියෙනවා නම් මේ සියල්ලටම කියනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. එතනදී රූපය කියලා කියන්නේ අන්න ඒකට. නාමය කියලා කියන්නේ ඒ සිතේ සංප්‍රයුක්ත වේදනා සංඥා සංකාරයට. එතකොට මේ විඥාණය ඒ නාමයටත් රූපයටත් ඒ මොහොතේ ප්‍රත්‍ය වෙනවා ප්‍රතිසන්දි ගන්න මොහොතේදීත් මේ දැනුත්. ඒ නිසා විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා තමයි මේ ප්‍රවෘත්තියක් වෙන්නේ. කියන්නේ මේ දැන් පවතිනවා කියන එක වෙන්නේ ඇහැට රූප ගැටෙන්න පුළුවන්, කනට ශබ්ද ඇහෙන්න පුළුවන්. මේ ආයතනයන්ට අරමුණු ස්පර්ශ වීමෙහි හැකියාව තියෙන්නේ. ඇයි? ඒකට හේතුව තමයි පිනතුනේ වෙන හේතුවක් නෙමෙයි. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීම. ඊට පස්සේ ඒක අපි කතා කරනවා අඤ්ඤමඤ්ඤතාවයකින් යුක්තව. ඒ කියන්නේ අපි විඥානපච්චය නාම රූපං කිව්වා වගේම නාම රූපපච්චය අපි විඥානං කිව්වා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියලා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියලා කියනකොට එතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ උපදින ආකාර දෙකක් අපිට හඳුරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආකාර දෙකක් යන්නේ අදහස් කළේ අවස්ථා දෙකක් මේ වචනය ඇතුළේදී හඳුන්වනවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ උපදිනවා කියලා කියන අවස්ථාවේදී දැන් නාමයක් රූපයක් නාම රූප දෙක තමයි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා අපි ස්කන්ධ පහ පිළිබඳව විදර්ශනා වශයෙන් පාවිච්චි කරනකොට අපි විඥාණයට ප්‍රත්‍ය පෙන්වන්නේ මොකද්ද? නාම රූප. එතකොට නාම රූප පත්‍ය විඥාන. එතකොට එතනදී විඥාණය කියලා කියනවා මොන විඥාණයටද? මේ දැන් උපදින රූප දැනගන්න යම් ආකාරයේහි චක්කු විඥානාදී සිතක් තියෙනවා නම් ඒ චක්කු විඥාන සිත උපද්දන්න ප්‍රත්‍ය වෙලා තියෙන මොනවාද? ඇහැයි රූපයයි කියන දෙකම ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ චක්කු විඥානයේ උපදින්න පුරේජාත වශයෙන් මේ දෙක කලින් ඉපදිලා පස්සේ ඉපදෙන චක්කු විඥාණයට ඒ රූපය ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේම චක්කු විඥාන සිතේ උපදින පස්ස සංප්‍රයුක්ත වුණ ඒ කියන්නේ ස්පර්ශයේ මුල් කරගත්ත වේදනා සංඥා සංඛාර කියන ටිකත් එතන විඥානයේ උපදින්න ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට ඒ රූපයත් ඒ නාමයත් මේ විඥානයේ ඉපදවීම සඳහා ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? නාම රූප ධර්ම නිසා විඥානය ඉපදිලා තියෙනවා. ඒකට නාම රූප ධර්ම නිසා විඥානය ඉපදුණා. දැන් ඔබට පැහැදිලි ඇති විඥානපච්චය නාම රූපං කිව්වේ ප්‍රතිසන්දිය පැත්තෙන් අරගෙන සහ මේ භවාංගසිත උපද්දමින් නැවත නැවත මේ ප්‍රසාද රූප හදලා කය සවිඥානික කරනවා කියන පැත්ත කියනකොට ඒ කියන්නේ විඥානපච්චය නාම රූපං කියන එක. කය සවිඥානික වුණ තැනක අරමුණු ගැටිලා ඒක දැනගන්න සිත් පහළ වෙන තැනකදී ඒ බඳු අවස්ථාවක ක්‍රියාත්මක වන දේ තමයි නාම රූප පත්‍ය විඥානං කියන එක. එතකොට ඔබට ඒක පැහැදිලි ඇති මේක දෙපැත්තට වැඩ කරන්න කියලා. විඥානය නිසා නාම රූපය උපදිනවා, කය සවිඥානික වෙලා මේ විඥානයේ මේ රූපය අසුරු කරගෙන උපදින නිසා ඒ නාම ධර්ම ටිකත් ඒ වගේ මේ රූපේ පැවැත්මටත් ඒක උපස්තම්භක වෙලා තියෙනවා. ඒකට අපි කියනවා විඥානපච්චය නාම රූපං කියලා. ඒ වගේම අනිත් අවස්ථාව හැටියට අපි හඳුනගත්ත නාම රූපච්ඡ විඥානං ඒක වෙන්නේ කොහොමද? අර කය සංඥානක උනාට පස්සේ රූප ගැටිලා, ශබ්ද ගැටිලා ඒක දැනගැනීම වශයෙන් සිත උපදිනකොට අර නාම රූපය අසුරු කරගෙන විඥානය උපදිනවා. ඒ අවස්ථාවට අපි කතා කරනවා නාම රූපච්ඡ විඥානං කියලා. ඒ වගේම මම අවස්ථා දෙකක් කියලා කිව්වේ. දැන් ඔතන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි විපාක සිත් පහළ වෙනකොට. එතනදිත් මොකක්ද වෙලා තියෙන්නේ? නාම රූපය අසුරු කරමින් විඥාණය ප්‍රත්‍ය කරගෙන විඥාණය ඉපදිලා තියෙනවා. ඒ වගේම කර්ම විඥානයේහි අත්දැකීම
බහැර නාම රූපයට පතිත කිරීම සිද්ධ කරනවා අපි. බහැර නාම රූපය කියන තැනින් මෙතනදී මේ අදහස් කළේ දැන් විපාක පැත්තේ ඉපදුණු නාම රූප ධර්ම දෙකම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා, විඥානයත් නිරුද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අපි කිව්වොත් චක්කු විඥානය නිරුද්ධ වෙනවා. හැබැයි චක්කු විඥානය නිරුද්ධ වුණාට පස්සේ මේ නිරුද්ධ වුණ බව නොදන්නකම නිසා අපි මනසින් ඇති කරගන්න කර්ම මනෝ විඥාන ධාතුව මේ නාම රූපයේ පැත්තට නැඹුරු කරලා අපි හිතින් හිතලා දැනගත් එක මේ නාම රූප පැත්තෙන් හදපු පෙනෙනවා කියන පැත්තට දාලා බලනවා. දැන් පෙනෙන බව ඇතිකලේ නාම රූප දෙකම වැය වෙලා. ඒකට පෙනෙන භවයේ ස්වභාවය තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් පෙනීම ඇති කරලා ඒ ඇති කරපු ධර්ම ටික නැති වෙනකොට ඒක නැති වෙලා ගිහිල්ලා ඉවරයි. ඒකට පෙනෙන බව ඇති කරපු දේ ඉතුරු නැතුව නැති වුණාට පස්සේ අපි ආපහු ඒ පිළිබඳව හිතින් හිතලා අපි දැනගන්නකොට පුද්ගලයෙක් කියලා අපි කෙනෙක්ව කියලා දැනගත්තා. දැන් කෙනෙක් පුද්ගලයෙක් මිනිස්සෙක් කියලා දැනගත්ත එක ඒක හුදු දැනගැනීම මාත්‍රයක් විතරනේ. ඒක පෙනුන දෙයක් නෙමෙයි. හැබැයි ඔය පුද්ගලයා ඇත්ත වෙන්නේ අපිට ඔය දැනගත්ත කෙනා ඇත්ත වෙන්නේ අපි ඔය දැනගත්ත කෙනා අර පෙනුන පැත්තට දාලා හිතින්ම අපි මෙනෙහි කරලා රැස් කරගන්න එක. එහෙනම් අපි නැවත හිතින් හිතලා කෙනෙක් කියලා දැනගත්තා නම් අපි ඊළඟට කරන දේ තමයි ඒ කෙනා කවුද? ඔය එළියේ ඉන්න කෙනා. අපි එළියේ ඉන්න රූපය ඒ කෙනා හැටියට අල්ලගන්නවා. අන්න ඒ එළියේ තියෙන රූපය කෙනා හැටියට අපි ග්‍රහණය කර ගැනීම තමයි පින්නතුනි මෙතනදී අපි කතා කරන දෙවන අවස්ථාව. ඒ කියන්නේ අර නාම රූප නිරෝධය සාක්ෂාත් නොකර කෙනෙකුට තියෙන පැවැත්ම කියන එක. දැන් නාම රූප නිරෝධය නිවනයි කියලා කතා කරන්නේ අර දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන නුවණ පිළිබඳව. දැකීම මාත්‍රයක් විතරයි කියලා පෙනුනනම් නාම රූප ධර්මයන්ගේ නිරෝධය පෙන්ලා තියෙනවා. ඒකට කර්ම විඥානයේ පතිත වෙන්න තැනක් හම්බ වෙන්නේ. නාම රූප ධර්මයන්ගේ නිරෝධය, ඒ කියන්නේ පෙනෙන බව ඇති කරපු නාම රූප ධර්මයන්ගේ නිරෝධය නොපෙනුනොත් කර්ම විඥානයේ ඒ මත පිහිටා සිටිනවා. දැන් අනාථපිණ්ඩිකෝ ආදී සූත්‍රවලදී මේ ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා ඒ කියනකොට එතනදී නාම රූප ධර්මය තමයි ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කිව්වේ. ඒකට මේ නාම රූප ධර්මය ඇසුරු වෙන්න දෙන්න එපා කියන්නේ මේ කර්ම මනෝ විඥාන ධාතුවට අර නාම රූප ධර්ම දෙක නිස්සෘත කරගත්තොත් ඒකට ඇසුරු වුණොත් එහෙම සසර පැවැත්ම සිද්ධ වෙනවා. නාම රූප නිරෝධය සාක්ෂාත් කළොත් එහෙම එතන සසර පැවැත්ම තමයි දුර වෙන්නේ. ඒ නිසා නාම රූප ඇසුරු කරගෙන නාම රූප ප්‍රත්‍ය වෙමින් විඥානය උපදවනවා කියන අවස්ථාව ගැන කතා කරනකොට අපිට අවස්ථා දෙකක් වෙනවා. නාම රූප නිරෝධය සාක්ෂාත් නොකරන නිසා කර්ම මනෝ විඥානයේ විඥාන ධාතුවේ පැවැත්ම සිද්ධ කරන එකත් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම චක්කු විඥාන ආදී අවස්ථාවලදී මනෝ ධාතු මනෝ විඥාන ධාතු ආදී විපාක අවස්ථාවලදී අර නාම රූප ප්‍රත්‍යයෙන් එතනදී විඥානය උපදින විදිහ ගැන අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔබට මේ දෙක මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒක තව වඩාත් ඔබට එතන ධර්ම හැටියට තේරුම් ගන්න ඕනේ නම් විපාක පැත්තේදී නාම රූප පත්‍ය විඥානං කියන තැනකදී ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ අර චක්කු විඥාන ආදී මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන අවස්ථාවලදී අපි ගත්තොත් එහෙම එතනදී විඥාණය අපි කතා කරන්නේ නාම රූප කියන තැන ප්‍රත්‍ය නිසා උපදිනවා කියන එකනේ. එතනදී නාමයේ බවට පත් වෙන්නේ වේදනා සංඥා සංඛාර හතර විතරයි. පොදු විඥානයේ සංප්‍රයුක්තව ඒකත් එක්ක එකට යෙදිලා තමයි ඒකට උදව් වෙලා තියෙන ප්‍රත්‍ය වෙලා තියෙන. ඒ නිසා එතනදී නාම කියන්නේ වෙනේව නැහැ. එතනදී නාම කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර. එතකොට විඥානය එතනදී කතා කරන්නේ අර කර්ම මනෝ විඥාණයෙන් නාම රූපය අසුරු කරගන්නවා කියන තැනදී ඇහක් තියෙනවා රූපෙත් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා. චක්කු විඥානයේ තියෙන තැන වේදනා සංඥා සංඛාර ටිකක් තියෙනවා. එතකොට එතන ස්කන්ධ පහම තියෙනවා. කර්ම මනෝ විඥානයේ නාම රූපේ නිස්සෘත කරගන්නවා කියන තැනදී නාම රූප පත්‍ය විඥානං කියන තැනකදී කතා කරනකොට ඒ පැත්ත ගැන කතා කරන අවස්ථාවකදී නම් ඒ සංසිද්ධිය හඳුන්වනකොට නම් ඒ බඳු අවස්ථාවකදී වෙලා තියෙන්නේ සම්පූර්ණම ස්කන්ධ පහම එතන නියෝජනය වීමක්.
හැබැයි අර විපාක අවස්ථා ගැන හඳුන්වන තැනකදී නම් ස්කන්ධ හතරක් තමයි එතන නාම කියන එක යටතේ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. කොහොමද ස්වාමීන් වහන්සේ? අපි මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය 6ට අරමුණක් ලැබෙන සෑම මොහොතකම ඒ අරමුණ නිසා පටිච්ච සමුප්පන්න පංච උපාදානස්කන්ධ හැදෙනවා. ඒ වගේම සෑම අරමුණක් එනකොටම චිත්ත වීතියක් ඇති වෙනවා. චිත්තක්ෂණ 17ක්. මේ දෙකම එක අවස්ථාවෙම ඇති වෙන නිසා මේ දෙක අතරේ සම්බන්ධයක් තියනවද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මට පොඩ්ඩක් මේ මුල පළවෙනි කොටස පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ නැහැ. අපව කියනවා. සෑම අරමුණක් එනකොටම පටිච්ච සමුප්පන්නව පංච උපාදානස්කන්ධ හැදෙනවා. ඒ විදියටම අරමුණක් එන සෑම මොහොතකම චිත්ත වීතියකුත් ඇති වෙනවා. ඉතින් මේ දෙකම එකම අවස්ථාවේදී ඇති වෙන දෙක නිසා ඒ දෙක අතර යම් සම්බන්ධයක් තියෙනවා. ඔව්. ඇත්තම චිත්ත වීතියක් කියලා කියන්නේ මේ යම්කිසි සිත් සන්තතියක්, සිත් සමූහයක් නැතිනම් සිත් ගණනාවක එකතුවක්. එක හිතක් කියලා කියන්නේ ස්කන්ධ හතරක්. එතකොට දැන් භවාංග හිත කියන මොහොතේදී භවාංග හිත කියන තැනදී ස්කන්ධ හතරක් තියෙනවා. ඒක උපදින වස්තු ආදී රූප ධර්ම ටිකත් අපි එකතු කරලා ස්කන්ධ පහක් කියලා කතා කරනවා. නැත්නම් ඒකේ ගත්ත අරමුණත් පාදක කරගෙන. ඊට පස්සේ අපි ගත්තාම මේ භවාංග චලන භවාංග උපච්ඡේද කියන කොටත් භවාංග මට්ටමේම සිත්. ඊට පස්සේ ద్వාරාවජ්ජන කියනකොට චක්කු ద్వාරය ආවර්ජනා කරනවා කියන අවස්ථාව වෙන්නේ. එතකොට ආරම්මණය බවට පත් වෙන්නේ චක්කු ద్వාරය. හැබැයි සිතක් හැටියට ගත්තොත් එතනදී වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක් තියෙනවා. ඒ වගේම චක්කු විඥාන සිත උපදිනකොටත් ස්කන්ධ වශයෙන් ඒ හිත ගැන කතා කරනකොට ස්කන්ධ හතරයි රූපාරම්මණයත් එක්ක අරගෙන අපි කතා කරනවා ස්කන්ධ පහක් කියලා. එතකොට සිතක් හැටියට ඕනම මේ චිත්තක්ෂණ 17ෙම සිතක්ෂණයක් හැටියට කතා කරන මේ 17 අවස්ථාවෙම මේ 17ෙම අනිවාර්යයෙන්ම අපි කතා කරන්නේ ස්කන්ධ වශයෙන් උපදින නැති වෙන ස්කන්ධ හතරක් ගැන තමයි කතා කරන්නේ. රූපය අරමුණක් හැටියට ගන්න නිසා ස්කන්ධ පහක් කියලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. නිසා ස්කන්ධ පහක් කියන වචනේම අපි පාවිච්චි කරමුකෝ. ඒ නිසා චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ ස්කන්ධ වශයෙන් උපදින පහේ ගොඩවල් 17ක් කියන එක. එතකොට මේ චිත්තක්ෂණ 17ම එක පහක් ඇතුළත් කරන්න බෑ. එහෙම කරනවා නෙමෙයි. චිත්තක්ෂණ 17ක් යනෝ මේ ස්කන්ධ පහේ ගොඩවල් 17ක් කියන එක. එතකොට මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊළඟට භාවනා ගැන ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේ එක්තරා ධර්මදේශනාවකදී මේ භාවනා බෙදුවා ලෞකික භාවනා ලෝකෝත්තර භාවනා විදිහට. සමසත විස්කම්මත්තාන වලින් කරන සමත භාවනාව තමයි ඔබ වහන්සේ ලෞකික භාවනාව විදිහට හඳුන්වලා දුන්නේ. ලෝකෝත්තර භාවනාව වලට මොන භාවනාවල්ද ඇතුල් කරන්න පුළුවන්? ලෝකෝත්තර භාවනා කියන වචනේ එතනදී පාවිච්චි කළේ මේ ලෝකෝත්තර මාර්ගය හඳුන්වන්න. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය හඳුන්වනවා කියලා කිව්වේ දැන් ලෝකෝත්තර භාවනා කියලා අපිට භාවනා විශේෂයක් හැටියට වෙනමම කමඨහනක් කියලා ලෝකෝත්තර කමඨහන් කියලා කමඨහන් නැහැ. අපි කමඨහන් හැටියට පාවිච්චි කරන විපස්සනාව අපි ගත්තාම ඒ විපස්සනාව ඍජුවම ලෝකෝත්තර මාර්ගයේ උපදවන්න බලපාන දේවල්. දැන් අපි උදාහරණයකට සතිපට්ඨානය ගමුකෝ. සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඒකට සතිපට්ඨානය කියලා කියන්නේ අපි සිහිය පිහිටවන තැන. ඒ සිහිය පිහිටවන තැන තුළ අපිට සිහිය වැඩෙනවා, ඒකාග්‍රතාවය වැඩෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියන එක. සතිපට්ඨාන භාවනාව. එතකොට සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියනකොට උදේවැය දන්න කම. එතකොට උද්‍යව ඥානය තමයි එතනදී ගොඩනැගෙන්නේ. එතකොට ඒක සම්පූර්ණම විපස්සනාව පැත්තෙන් ඒක වැඩෙන්නේ. විපස්සනාව ඍජුවම ඒක නිවන පැත්තට බරව, නිවන පැත්තට නැඹුරුව
යෙදෙන දෙයක්. ඒකෙන් කියන්නේ මම මෙතන ඉපදුනේ ලෝකෝත්තර සිතක් කියලා. මම මුලින්ම කුසල ගැන කතාවේදී කිව්වා වගේම එතන උපදින්නේ කාමාවචර සිතක් තමයි. අඩුම මේ අපිට ලෝකෝත්තර වීතියක් උපදින වෙලාවේදී ලෝකෝත්තර මාර්ගයට පෙර ආතුව උපදින උපචාර පරිකර්ම ගෝත්‍ර වශයෙන් උපදින සිද්ධිය බැලුවත් ඒ උපදින්නේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසලයේ තමයි ඒත් උපදින්නේ. එතකොට ඒ නිසා මේ විපස්සනා කුසලය අපිට කාමාවචර කුසල සිතක් හැටියට උපදින්නේ. හැබැයි කාමාවචර කුසල සිතක් හැටියට ඉපදුනාට මේවල කියන්නේ කම්මක්ඛය කියලා. ඒ කියන්නේ කර්මක්ෂය සඳහා තමයි මේක හේතුවක් වෙන්නේ. සාධක පදනමක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පිනතුනේ මේ කම්මක්ඛය ගාමී කම්ම කියලා අපිට කතා කරනකොට ඒකට මේ ධර්ම ටික ඇතුළත් කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් අපි භාවනාව පිළිබඳව අපි පොදු හැඳින්වීම් වලදී අපි හඳුන්වනවා අර ධ්‍යාන මට්ටම් වලට සමත කෘත්‍ය විතරක් සිද්ධ කරනකොට අපි ඒ ටික හඳුන්වනවා ලෞකිකව වැඩෙනවා. ලෝකෝත්තරවත් මේක වැඩෙනවා. ඒ නිසා සතිපට්ඨානය කියන එක ලෞකිකවත් පෙන්වනවා ලෝකෝත්තරවත් පෙන්වනවා. අර ලෝකෝත්තරව පෙන්වන්නේ ලෝකෝත්තර සතිපට්ඨානය වැඩෙනවා. ලෝකෝත්තර සතිපට්ඨානය වැඩෙන්නේ අර ලෝකෝත්තර මාර්ගයක් එක්ක සතිපට්ඨානය භාවිත වන අවස්ථාවේදී ඒ සතිපට්ඨානයම ලෝකෝත්තරව වැඩෙනවා. ඒක වැඩෙන්නේ අර විපස්සනා සහිත මානසිකාරයක් එක්ක ඒක පාවිච්චි වෙනකොට. හැබැයි එතනින් මෙහා සාමාන්‍ය තත්වයකදී ඒක වැඩෙන්නේ ලෞකික සමත කෘත්‍යයක් සිද්ධ කරමින් තමයි සතිපට්ඨානය පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ භාවනාව කොටස් දෙකකට බෙදුවේ ලෞකිකව සහ ලෝකෝත්තරව කියලා මේ ආකාර දෙකකට භාවනාව බෙදුවේ. එහෙම නැතුව ලෝකෝත්තර කමඨහන් කියලා ඔය සම 40 කමඨහනෙම වෙනම කමඨහන් තියනවා කියන එක හැඳින්වීම සඳහා නෙමෙයි. ඒකෙදී අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය යෙදෙනවා නම් ඒ භාවනාව මේ මොහොතේදී ලෝකෝත්තර භාවනාවක් තමයි. හැබැයි ඒක උපදවා ගැනීම සඳහා අපි වඩන විපස්සනාවක් තියෙනවා නම් ඒක ඍජුවම කම්මක්ඛයගාමී කර්මයක් හැටියට සලකලා ඒකත් අපි පාවිච්චි කරනවා. ඒක ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම පිණිස පවතින නිසා. ඒක හොඳට මතකයේ තබා ගන්න. ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම සඳහා පවතින නිසා ඒකට කියනවා ලෝකෝත්තර භාවනාවක් කියලා අපි පාවිච්චි කරනවා. එර ස්වාමීන් වහන්සේ අපිට කියන්න පුළුවන් සතර සතිපට්ඨානත් අනිත් විදර්ශනා භාවනාවත් කරන්නේ කම්මක්ෂය කිරීමේ බලාපොරොත්තුවෙන් නම් ඒව ලෝකෝත්තර භාවනාව වෙනවා. හරිද? ඔව් ලෝකෝත්තර භාවනා කියලා අපිට කියන්න පුළුවන් එතනදී අපේ අදහස ආරක නිසා. නමුත් එතනදී අර කොටස් දෙකක් අපි එතනදී හඳුන ගන්නවා. ඒ කියන්නේ දැන් අපි නිවන් දැකීමේ අදහස ඇතුව තමයි සතිපට්ඨානය වඩන්නේ. එතකොට සතිපට්ඨානය වැඩුවට අපි වඩන මුල් තැනදී අපි එතනදී විපස්සනාවක් අපිට වැඩෙන්නේ නැහැ. අපි කිව්ව සමත මූලික විපස්සනා කියලා අපි කතා කරනවානේ. එතකොට මුල් අධීරයේදී වැඩෙන්නේ සමතේ පැත්තට අදාළව. එතකොට එතනදී අර විපස්සනාව කියන එකෙන් අපිට එතනදී පාවිච්චි වෙලා නැහැ මේ අර ඍජුවම ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කියන තැන අපිට උපදවලා නැහැ. අපිට රූපේ පිළිබඳව බලන්න පුළුවන් මේක කෙස්ලොම් නියද සම්මස්නහර කියලා කොටස් වශයෙන්. ඒකට එතන ස්කන්ධ ප්‍රකට වීමක් නැහැ. අපිට එතනද ඒ කෙස්ලොම් නියදත් වශයෙන් බලන ඒ දෙයක් තියෙනවා. ඒ දේ බලන්නා මේ පැත්තේ ඉන්නවා. ඒ විදිහට අපිට එතන ප්‍රපංච ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා කියන එක අපිට හඳුනගන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ප්‍රපංච වශයෙන් අපිව ඇසුරු කරගන්නවා කියන එක. හැබැයි අර මේ සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියනකොට එතනදී ඒක පාවිච්චි වෙන්නේ සම්පූර්ණම ස්කන්ධයන්ගේ උදේවැය දකින්නවා කියන තැනක. ඒකට එතන මම හෝ තව කෙස්ලොම් නියදත් ආදී හෝ සතර මහා ධාතුවත් කියලා ගන්න දෙයක් තියෙනව නෙමෙයි. හුදු ස්කන්ධයන්ගේම හට ගැනීම සහ වැයවීම තියෙනවා කියලා දකින්න එක තමයි ඒ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. බොහොම පිං කියනවා. ඊළඟ ප්‍රශ්නය පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ නාම රූප ධර්ම විදර්ශනා භාවනාවට යොදා ගන්න ආකාරය සරලව පැහැදිලි කරලා දෙන්න. දැන් පංච උපාදානස්කන්ධ ධර්මය විපස්සනාවට අපි ඒක භාවිත කරනකොට අපිට ඒ සඳහා සරලම දේ තමයි අපි ඉස්සෙල්ල ස්කන්ධ පහ හඳුනා ගැනීම කියන එක. ඒකට ඒක හඳුනා ගන්න අපිට යෝනිසෝ මනසිකාරය තියෙන්න බෑ. ඒ නිසා මේකේ මුල තමයි අපි මනසිකාරය පවත්වනවා කියන එක. ඉතින් ඒ නිසා දැන් අපිට අද දවසේදී ස්කන්ධ පහක් අපිට ඇසුරු වෙන්නේ නැහැ.
අපිට ඒක වැහිලා තියෙන්නේ මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ආදී ලෙස අපි ඇති කරගත්ත නිමිති සහිත ප්‍රපංච සහිත ලෝකෙන් අපිට සම්පූර්ණම ස්කන්ධ පහ වැහිලා ස්කන්ධ පහේ ඇත්ත වැහිලා තියෙනවා. එහෙනම් මෙහෙම තැනක ඉන්න අපිට අපි ස්කන්ධ ටික මොකක්ද කියන එක ඉස්සෙල්ලා අපි හඳුනා ගන්නට ඕනේ. ඒ ස්කන්ධ ටික හඳුනා ගැනීම සඳහා අපිට මාර්ගයේ වඩන්න වෙනවා. ඒ කියන්නේ අපිට ඒ සඳහා වෙනමම හිත පුරුදු කරන්න වෙන එක ක්‍රමයකට. ඒකට මේ පුරුදු කරන ක්‍රමයේදී ගොඩක් වෙලාවට මම ප්‍රායෝගිකව මම මෙතනට කියන්නේ මේ මානසිකාර්යය පවත්වන්න කියලා. ඒ කියන්නේ මෙතනදී හිතන්න නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ දැන් දරුවා ඉන්නවා කියලා හමුවන අරමුණක් අරගෙන ඒ අරමුණ දිහා හොඳට විශ්ලේෂණාත්මකව ඒ අරමුණ හොඳට විච්ඡේදනය කරලා බලන්න. ඒකට ඒ විච්ඡේදනය කරලා බැලුවහම තමයි අපිට එකපාර ප්‍රකට වෙන්නේ ඒ අරමුණේ තියෙන ඇතුළාන්තයේ තියෙන ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව. දැන් අපි ගත්තොත් එහෙම දැන් කාටවත් මේ කය ඇතුලේ තියෙන දේවල් මොනවද කියන එක ගැන පේන්නේ නැහැනේ ඇස් දෙකටනේ. දැන් අපි මොනවා හරි පින්තූර වලින් බලලා පින්තූර වලින් දැකලා මේ කය ඇතුලේ මෙතන හදවත තියෙනවා මෙතන මේ පෙනහළු තියෙනවා අක්මාව තියෙනවා වකුගඩු තියෙනවා මේ විදිහට අපි කය ඇතුලේ තියෙන මේ කොටස් ටික පිළිබඳව අපි දන්නවා මේ තැන්වල තියෙන කියලා. ඊටනො දැන් වෛද්‍යවරයෙක් එයා මේ කය පිළිබඳව එයා ඇතුළාන්තයේ පිළිබඳව මුලින්ම දැනගෙන හිටියේ නෑනේ. පස්සේ එයා ඒක දැනගත්තා. එතකොට දැන් ඒ පේන්නේ නැතුව හිටපු කෙනෙක් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නැතුව හිටපු කෙනෙක් එයා මේ කයේ තියෙන කොටස් ටික ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා නිකම්ම නෙමෙයිනේ. එයා ඒක විච්ඡේදනය කළා. මේ මෘතදේහයක් අරගෙන මේ කය කපලා මේක ඇතුලේ බලලා මේ තැන්වල තමයි මේ කොටස් තියෙන්නේ කියලා ඒවල හරස් කඩවල් කපලා ඒක සම්පූර්ණම එයා ඒක ගැන අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා. ඒ නිසා දැන් රෝගියෙක් දොස්තර කෙනෙක් ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ දැන් එයාට කය විවෘත කරන්න ඕනේ නැහැනේ. දැන් එයා දන්නවා කොතන හරි රිදෙනවා කියනවා නම් එයා පොඩ්ඩක් ඒක පරීක්ෂා කරලා බලලා එයා දල වශයෙන් යම්කිසි තීරණයක් කරනවා මේ අසනීපේ තියෙන්නේ මේ හරිය වෙන්න ඇති කියලා. මේ කොටසේ වෙන්න ඇති කියලා. එතකොට අන්න ඒ වගේ මේ වෛද්‍යවරයාට ඒක කරන්න කොහෙන්ද දැනුම ආවේ? අර විච්ඡේදනය කළා බැලුවනේ යා. ඒ බලපු නිසානේ යා තීරණය කළේ. එතකොට අන්න ඒ වගේ අපිට දැන් මේක විච්ඡේදනය කරලා බලන්න වෙනවා. මොකක්ද? අපිට දරුවා ඉන්නවා කියලා හම්බෙන එක අපිට ඒක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළාන්තයේ විමසා බලන්න සිද්ධ වෙනවා. එහි ඇතුළාන්තයේ පිළිබඳව අපි විමසන්න පටන් ගන්නකොට පින්නතුනේ මේකට සාර්ථකම උපක්‍රමයක් හැටියට මම පාවිච්චි කරන්නේ අපිට ලෝකයේ ඇසුරු වෙන යම්කිසි අරමුණක් අපිට ලෝකයේ තුල ගොඩනගනවා පැති හතරකින් බොහෝ විට. ඉතින් මේ පැති හතර තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔබට දරුවව දැකපු දෙයක් අනුසාරයෙන් ඔබ දරුවක් කියලා රූපයක් සිහි කරනවා. ඒක දිට්ඨ කියන පැත්තට අදාළයි. සුත කියලා කියන්නේ දරුවගේ හඬ. මේ දරුවා කතා කරනවා. දරුවගේ කටහඬ. එතකොට අපිට දරුවගේ හඬ ඇහෙනවා. මුත කියලා කියන අපි විඳින දේ දරුවගේ ස්පර්ශය ඊට පස්සේ දරුවගේ සුවඳ මේ විදිහට අපිට මුත අපි අත්විඳිනු ලබන දේ. විඤ්ඤාත කියලා කියනවා අපි දරුවා ගැන හිතින් හිතලා දැනගන්න දේ. දැන් අපේ මනස තුළ අපේ දරුවා සම්බන්ධව තිබෙන සමස්ත අත්දැකීම් සමුදාය අපිට ওই කොටස් හතරකට බෙදලා වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට දැන් මේ දරුවා කියන අරමුණ පිළිබඳව ඔබ විශ්ලේෂණය කර ගැනීමේදී ඔය දරුවා කියලා ඉන්නවා කියලා පුද්ගලයෙක් හැටියට ඔබට දැනෙන හැඟෙන ඒ ටික මොකද අපි කරන්න ඕනේ? ඒක ඔය භාජන හතරට වෙන් කරගන්න. මොන භාජන හතරටද? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන භාජන හතරට වෙන් කරන්න. ඊට පස්සේ දිට්ඨ කියන කොටසට ඒක දාන්න. දිට්ඨ කියන කොටසට දාලා ඒක ඒ පැත්ත වෙන් කරන්න. වෙන් කළා බලන්න පේන රූපේ දරුවා කවුද? එතකොට ඔබ දැන් ඔබට බලන්න පුළුවන් යම් මොහොතක ඔබට දැන් රූපයක් පේනවා ඒ පේන මොහොතේ දරුවා පේනවා කියලා ඔබ හිතන තැන ඔබේ ඇස් හමුවට ආපු වර්ණ හැඩ ගොඩාක් ඔබට දරුවා වුණේ නැහනේ. ඔබේ ඇහැට ආපු වර්ණ හැඩ සටහන් ගොඩක් දරුවා වුණේ නැහැ.
ගිය තප්පරේ සමවට ආපු වර්ණ සටහන ඊළඟ තප්පරේ එන්නේ නැහැ. එහෙනම් කොහොමද ගිය තප්පරේ හිටපු දරුවා S2කට පේන්නේ? දැන් විඤ්ඤාත කොටසට අදාළ කරගන්න එපා. වර්ණ හැඩ කියන මේ දෙක ඇතුලේ ඔබට දරුවා කියන එක පනවන්න දෙයක් තිබුණේ නැහැ. වර්ණ හැඩ කියන එක දරුවා කියන එක ගේනවා නම් ලෝකේ ඉන්න හැමෝටම ඒක දරුවා වෙන්න ඕනේ. එහෙම වර්ණයක් සහ හැඩයක් ඇවිල්ලා දරුවා කියප එක අපිට කිව්වේ නැහැ. ඇස් හමුවට ගොඩාක් වර්ණ හැඩ පෙනුණා. ඒ වර්ණ හැඩ ඇස් හමුවට ආපු තැනක හිතින් ඒ වර්ණ හැඩතල වෙන් කරලා හඳුනගත්තා. ඒ ගැන හිතලා දැන ගැනීමක් හැදුවා. මේකට අපි කියනවා පේනවා කියලා. පේන බව ඇති කරපු හේතු ටික පැත්තේ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන පැතිවල දරුවා කියන එක එහෙනම් පණවන්න පුළුවන් කමක් තිබ්බේ නැහනේ. එහෙනම් පේන හැම මොහොතකදීම උනේ මොකද්ද? නාම රූප ධර්ම දෙකක ඉපදීම. නාම ධර්ම ටිකක් ඉපදුනා, රූප ධර්ම ටිකක් ඉපදුනා. මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම තමයි පෙනෙන බව ඇති කලේ. මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඉතින් මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඔබ හොඳට විශ්ලේෂණය කරලා ඒ නාම රූප ධර්මයන්ගේ දරුවා නැහැ කියන එක ගැන ඔබ හොඳට තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔබ බලනවා මේ නාම රූප ධර්ම දෙක මේ ප්‍රත්‍ය නිසා මේ මොහොතින් මොහොතට අලුතෙන් උපදින්නේ. ඒ වගේම අතීතයේ යම් මොහොතක ඔබට මේ නාම රූප ධර්ම දෙකක එකතුව නිසා පෙනෙන බව හැදුනා නම් ඒක ඊළඟ මොහොතේ ආපහු ඇවිල්ලා නැහැ. හැම මොහොතකම නාම රූප ධර්ම දෙක නැතිනම් ස්කන්ධ ටික පිරිසුදු ස්කන්ධ ටික පෙනෙන බව ඇති කරපු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකනේ දැන් මේ නාම රූප ධර්ම දෙකක් කිව්වේ. ඒ ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එහෙනම් පේන දේ පැත්තේ දරුවා කියන එක පනවන්න දෙයක් නැහැ. පේන පැත්තේ ස්කන්ධ ටිකක්ම හටගෙන නැවත නැවත නිරුද්ධ වෙනකොට හිත පැත්තෙන්ම නැවත නැවත දැන ගැනීමක් නේද මේ දරුවා කියලා හදලා තියෙන්නේ. අපි යන්නේ දරුවා කියලා අපි හදාගෙන විදින පැත්ත වෙන් කරලා අර පිරිසුදු ස්කන්ධ ටික නැතිනම් පෙනෙන බව ඇති කරපු පැත්තේ දරුවා කියලා විඳින්න තැනක් ඔබට පනවන්නේ නැති වෙන්න ඔබ මානසිකාරයේ තෙන්ට පවත්නවා. ඊට පස්සේ අපි සුත කියන එකත් අරගන්නවා. සුත කියන එක කියන්නේ අහනවා. ඒකට අපිට ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය ඇහෙනවා කියන එකේදී දරුවාගේ හඬ එක මොහොතක් ඇහුණු හඬක් ඔබට ඊළඟ මොහොතේ ඇහෙන්නේ නැහැ කවදාකවත්. දැන් ඔබ දන්නවා දැන් ඔබට පොඩි කාලෙදී මේ දැන් මම ඔකට උපමාවකට කියන්නේ දැන් හිතන්නකෝ අද ඔබේ දරුවගේ හඬ කියලා හඬක් ඔබට තියෙනවා. දැන් ඔය හඬ පටිගත කරලා ඉවර වෙලා මොකකට හරි අපි පටිගත කරලා හදිසියේ හරි හිතන්නකෝ මෙහෙම අපි උපකල්පනයක් කරොත් කවුරු හරි කාලතරණය කරලා දැන් ඔබට අවුරුදු 20ක විතර දරුවෙක් ඉන්නවා නම් කාලතරණය කරලා මේට අවුරුදු 15කට 20කට මේ 19කට විතර කලින් ගිහිල්ලා අද තියෙන හඬ ඔබට දාලා අහන මේ හඬ හඳුනනවද කියලා. එතකොට ඔබ මොකක් හිතේද ඔබට? ඔබ හඳුනන්නේ නැහනේ. එතකොට එදා හඳුනන්නේ නැහැ කියපු හඬම තමයි අද ඔබ දරුවගේ හඬ වෙලා තියෙන්නේ. කොයි මොහොතේද ඔය හඬ දරුවගේ හඬ උනේ? අද ඔය හඬ දරුවගේ හඬ උනේ කොයි මොහොතේද ඒක දරුවගේ හඬ බවට පත් උනේ? කොයි මොහොතකවත් අපිට පෙන්වන්න බෑ. ඒක වෙනස් වුනේ කොයි වෙලාවද? අපිට වෙනස් වුණ වෙලාව පෙන්වන්න බෑ. ඇයි? එක මොහොතක හටගත් එකක් ඊළඟ මොහොතේ උපදින්නේ නැහැ. හැම වෙලාවකදීම අලුතෙන්ම අපිට හඬ ඇහෙනකොට අලුතෙන් ඇහෙන එක රැස් කරගෙන අලුතෙන් අපි එක දිගට දරුවගේ හඬ අත්විඳිනවා මිසක කොයි මොහොතකවත් අලුතෙන්ම ඇහෙන ශබ්ද රූපේ දරුවගේ හඬ ගේන්නේ නැහැ. මේ විදිහට අපි අර රූපේ ගැන හිතුවා වගේම ඇහෙන ශබ්දේ ගැනත් අපි බලනවා. ඒකේ ප්‍රත්‍ය බලනවා. එතන ස්කන්ධ ටික නිසා ඉපදුන ස්කන්ධ ටික නැති වෙන්නේ මොකක් නිසාද කියන එක ගැන බලනවා. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙට මේක බලනවා. මුතයත් එහෙමයි. ස්පර්ශය ගඳ සුවඳ ඒවත් බලනවා. විඤ්ඤාතයේ පැත්තත් අපි දැනගන්න පැත්තත් බලනවා. දරුවා කියලා අපි දැනගන්නවා. දැනගන්නේ දරුවා කියලා පෙනුන දෙයද නැහැ. අපි දැනගන්නේ සිතින්ම අපි කලින් රැස් කරගත්ත සංඥාවක් වෙනවා. ඒකම සිහි කරලා අපි දරුවා කියලා දැනගන්නවා. දැනගන්නවා කියන තැනත් ස්කන්ධ ටිකක්ම උපදින තැනක ස්කන්ධ ටික පිළිබඳවම නේද මේ දරුවා කියන දැනුම හැදලා තියෙන්නේ. ඒ ස්කන්ධ ටිකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ පවතින පිරිසුදු ස්කන්ධ ටික පැත්තෙත් දරුවා කියලා දැනගන්න ඒ පැත්තේ පිරිසුදු ස්කන්ධ ටිකක් පැත්තෙත් දරුවා පණවන්න නැහැ. හැම මොහොතකම ස්කන්ධ ටිකක්ම හටගෙන ඉතුරු නැතුව වැයවීම නේද සිද්ධ වුනේ කියලා
හොඳට නුවණින් ඒ ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඔබට විස්තරාත්මකව ඒ ගැන උදාහරණ මගින් සිතට ඒත්තු ගැනීම සිද්ධ කරනවා. මේකෙදි කියන්නේ පිනතුනේ සරලවම කිව්වොත් ඔබ බලෙන් හිතනවා කියන. ඒ හිතන්න ඔබට ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. සුතමේ ඥානයේ පැත්තෙන් ඒ අවශ්‍ය දැනුම නැති වුණොත් ඒ උනාට එළියේ තියෙන්නේ කියලා ඔබට ගේන්න පුළුවන්. ඒ නිසා ඒක නැති වෙන්න නම් ඔබට ඒක අහන්න සිද්ධ වෙනවා නැවත නැවත. ඒකට කෙසේ වෙතත් දැන් මේ විදිහට ඔබ අහලා ඒක හොඳට තේරුම් අරගෙන ඒක මෙනෙහි කරගෙන යනකොට පිනතුනේ හැමදාම හිත හිත ඉන්න කියලා නෙමෙයි මේ. හිතන්න ඕනේ නුවණ උපදිනකම්. මෙනෙහි කිරීම නිසා තමයි නුවණ උපදින්නේ. යෝනිසෝ මනසිකාරය නිසා තමයි සම්පජඤ්ඤය උපදින්නේ. සම්පජඤ්ඤයත් එක්ක තමයි සතිය භාවිත වෙන්නේ. නිසා යෝනිසෝ මනසිකාරය සති සම්පජඤ්ඤය උපදින්න උදව් වෙනවා. එතකොට මේ අසම්මෝහ සම්පජඤ්ඤය වශයෙන් නුවණ උපදින්නේ පිනතුනේ යෝනිසෝ මනසිකාරය තුල. මෙනෙහි කරනකොට නුවණ ඉපදුනාට පස්සේ අපි ආපහු හිත හිත ඉන්න ඕනේ නැහැ. ඔබ කොහොමද දන්නේ ඔබට නුවණ ඉපදුණා කියලා? ඔබට නුවණ ඉපදුණා කියලා දැනගන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඔබට තියෙන එකම ක්‍රමය තමයි ඔබට නුවණ ඉපදුණා කියලා තේරුම් ගන්න. ඔබ දරුවා කියන අරමුණ දිහා බලනකොට හොඳටම එතන ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන බවක්කුයි යථාර්ථ වශයෙන් උනේ කියලා දරුවා කියන පැනවීම යථාර්ථයක් නොවෙනව නම් ලෝකේ. ඊළඟට ඔබට gedara කියලා හිතෙනකොට ඒ අරමුණ ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ දැන් ඔබට. අතන ගත්ත උත්තරේම තමයි ඔබට මෙතනත් හම්බෙන්නේ. අතනදී ඇති වුණු නුවණ මෙතනට එකපාර පතිත කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබට නුවණක් ඒ තුල ඉපදිලා තියෙනවා මෙනෙහි කිරීම ඇතුලේ. හැබැයි ඔබට දැන් gedara කියලා හිතනකොට ඒ උනාට gedara නම් තියනවා කියලා දැනෙනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? තාම නුවණ ඉපදිලා මදි. ඒ නිසා ඒ අරමුණෙත් ඇතුළාන්තයට ගිහිල්ලා හොඳට පෙන්වා දෙන එක සිද්ධ කරන්න ඕනේ. මේ විදිහට ඔබ මානසිකාරයේ පුරුදු පුහුණු කරන්න නුවණ උපදිනකම් නුවණ ඉපදුනාට පස්සේ අර විදිහට බලන්න පුළුවන්කම ඇති වුණාම හිත හිත ඉන්න යන්න එපා. එනේන අරමුණ දිහා නුවණ පතිත කරන්න. නුවණ අප්‍රකට වුණොත් විතරක් මෙනෙහි කරන්න. එතකොට ඒ නුවණ භාවිත කරන්න පුළුවන්. එතකොට ඔබට ස්කන්ධයන්ගේ හට ගැනීම, වැයවීම දකින්න පුළුවන් වෙන විදිහට ස්කන්ධ ටික වඩාත්ම ස්මතුව ප්‍රකටව පේන්න පටන් ගන්නවා. අර වැහිලා තියෙන ආවරණ ටික අයින් වෙනවා. ඒ කියන්නේ මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වස්තු මිල මුදල් කියලා ලෝකේ හදපු නිමිති ටික අපිට නැති වෙලා අපිට එතන පවතින යථාර්ථය පිළිබඳව ස්මතු කරගන්නට ඒ හරහා පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහට අපිට සරලව අපිට විපස්සනාව අපේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. පින් ස්වාමීන් වහන්සේ සංයුතනිකායේ සෝන සූත්‍රය බුදුන් වහන්සේ අපි දන්නවා වීණාවේ තත් උපමා කරගෙන අර සෝන භික්ෂුන් වහන්සේට අවවාද කළා අධික වීරය දුර්වල වීරය දෙකම භාවනාවට බාධක වෙනවා. ඒක නිසා වීරය සමබර කරගත යුතුයි. දැන් දිනපතා පැයක් භාවනා කරන කෙනෙකුට සමහර දවසට වැඩි වීරයක් නැතුවම භාවනාව ඉදිරියට යනවා. මොකද සමහර දවසට කොච්චර වීරය කළත් භාවනාව ඉදිරියට යamak වෙන්නේ නැහැ. ඉතින් දැනගන්න ඕනේ භාවනා කරනකොට කොහොමද වීරය සමබරව පවත්වාගෙන යන්නේ කියලා. වීරය සමබරව පවත්වා ගැනීම කියනකොට අපි වීරය විතරක් අපිට බලලා බෑ. වීරය සමබරව පවත්වා ගැනීම ගැන බලනකොට අපිට අනිත් ඉන්ද්‍රිය ධර්ම පිළිබඳවත් අපිට බලන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට කියනවා අපි පොදුවේ කතා කරන්නේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියලා. ඉන්ද්‍රිය සමව පවත්වා ගන්නවා කියන එක. දැන් සමහර අවස්ථාවලදී අපිට ආයාසයක් නැතිව අපිට මධ්‍යස්ථ ප්‍රයෝගය තුළම අපිට වීරය වඩන්න පුළුවන්. හිත ඒ කියන්නේ අපි භාවනා කරන්න පුළුවන් සමාධිමත් වෙනවා හිත එකඟ වෙනවා. හැබැයි දැන් සමහර දින තියෙනවා අපිට හිත සමාධිමත් වීම අඩුයි. ඒ සමාධිමත් වීම අඩු වෙනකොට අපි මොකද කරන්නේ ආපහු නෑ මම මේක කරන්න ඕනේ කියලා අපි දැඩි වීරයකට එතන සමහර විට හිත නැමුවා අපිට ඒත් සමාධිමත් වෙන්නේ අර අපිට ඒක අමතර වෙහෙසක් විතරක් වෙනවා. ඒකට ඒ වගේ අවස්ථාවලදී අපි වඩන්නට ඕනේ අර
වීරය සඳහා තවදුරටත් අපි මහන්සි ගැනීම සිද්ධ කරනවට වඩා අපි ඒ වෙලාවේදී අපි කරන වැඩපිළිවෙලෙහි යම් වෙනසක් අපි සිද්ධ කිරීම ඒ වගේ අවස්ථාවලදී ප්‍රායෝගිකව වැදගත්. එතකොට අපි දන්නවා වත්තු විසුදු කිරියතා වගේ අංග. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදු කිරීම කියන දෙක සිද්ධ කරනවා. සමහර වෙලාවට එතකොට අපිට භාවනා කරන්න හිත නැඹුරු වෙන්නේ නැත්නම් අපි සිහියෙන්ම අපි ඉන්න වටපිටාව පිරිසුදු කරලා අපි අපේ ශරීරය පිරිසුදු කරගෙන ඒ වටපිටාව හදා ගන්නකොටම අපි ඒකත් එක්ක හිත පිරිසුදු කරලා ඊට පස්සේ අර මධ්‍යස්ථව වීර්යය පවත්වාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. සමහර විටක අපිට සිද්ධ වෙන්න පුළුවන් මේ වෙලාවේදී අපි වෙනද නම් ආනාපාන සතිය වඩන්නේ අදත් ආනාපාන සතිය වඩන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ අපේ හිත එකඟ කරන්න බැරි වෙනවා කියන එක නෙමෙයි. ආනාපාන සතිය වඩන්න එකපාරම තියන්න තරම් අපේ මනස කර්මන්නේ නැහැ. අපි එදා භාවිත කරපු වෙන මොනවා හරි හිතේ විසිරීම වැඩි නිසා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි බුද්ධානුස්සතිය වගේ වෙනත් මානසිකාරයක අපේ මනස භාවිත කරනවා. එතකොට ඒ බුද්ධානුස්සතිය ආදී මානසිකාරයක භාවිත කරනකොට සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අපිට වෙනම වැඩි වෙන්න පටන් ගන්නවා. සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩි වෙනකොට අපිට ආපහු ක්‍රමානුකූලව මනස අර මේ වීර්ය පැත්තට අපිට නැඹුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකදීම වීර්ය වැඩි කරගන්න ඕනේ කියන එක නෙමෙයි. අපි වීර්ය කරන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා නම් ඒකට අනිත් ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම හරහා අපි වීර්යයට මේ උපස්තම්භක භාවයන් හදන්නට අවශ්‍යයි. ඒ වගේම වීර්ය උපදව ගන්නකොට අපිට කොහොමත් අපිට අපේ ජීවිතය තුළ සලකා බැලිය යුතු දේවල් ගොඩක් තියෙනවා. වීර්ය උපදව ගන්නකොට. අපිට වීර්ය සාමාන්‍යයෙන් උපදිනවා අඩු නම් එතකොට අපිට බලන්නට පුළුවන් වීර්ය උපදව ගැනීම සඳහා වීර්ය භාවිත කිරීම සඳහා තිබෙන ඒකට සුදුසු පරිසරය නිර්මාණය කරගන්න පැති ගැන අපිට කල්පනා කරලා බලන්නට පුළුවන්කම තියෙනවා. අපාය භය පච්චවෙක්කනතාවය. අපිට පුළුවන් අපාය බය මෙනෙහි කරලා බලන්න. සතර අපාගත වන්නට හේතු Taman තුළ තියනවා කියලා Tamanගේ හිතේ තියෙන කෙලෙස් සහිත භාවයන් ඕන තරම් වැඩි වෙමින් ගිහිල්ලා මේ තමන් දුගතිගාමී වෙන්න පුළුවන් තරම් දේවල් හේතු සම්පත් තමන්ට තියෙනවා. සසරේ අපි කොච්චර අකුසල් කළාද? ඒ අකුසල් ඕන වෙලාවක ස්මතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන අපි සසරේ ස්වභාවය පිළිබඳව හිතමින් අපි බලනවා ඕන වෙලාවක දුගතිගාමී වෙන්න පුළුවන් මම මේකෙන් මිදෙන්න ඕනේ. කියලා අපි ඒ පැත්තෙන් වීරිය උපද්ද ගන්න බලනවා. ඒ වගේම අපි මේ ආනිසංස දස්සාවිතා කියලා කියනවා මේ ධර්මයේ තියෙන ආනිසංසය පිළිබඳව අපි බලනවා. මේක මිදුනොත් අපිට මේ වගේ දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඒ දුක නැති කරගන්න හේතු වෙන දෙයක් කියලා අපි ඒ පැත්තට මෙනෙහි කරලා බලනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධානුස්සතිය පැත්ත අපි වඩනවා. බලමින් බුදුරජාණන් වහන්සේ මෙබඳු තැනකටපත් වුණා. ඉතින් මටත් දේශනා කළේ අනුශාසනා කළේ මෙතෙන්ට යන්න. මාත් කොහොමරිය ගමන යන්න ඕනේ. එතන වීරිය ඇති කරගන්නවා. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව බලනවා. ශාස්ත්‍රඥ වහන්සේ අපිට දුන්න දායාදේ ධර්ම දායාදේ ඒක මම මේ ජීවිතේ කැප කරන්න සුදුසුයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙනුවෙන් කියලා අපි ධර්ම දායාදේ පිළිබඳව බලනවා. ඊට පස්සේ සබ්‍රහ්මචාරින් වහන්සේලා පිළිබඳව අපි බලනවා. මේ වගේ අපි ඊට පරිබාහිර මේ අපේ මානසිකාර පැවැත්වීමේදී ඒ විෂය ටිකක් වෙනස් කරලා අපි මේ විදිහට කටයුතු කරනකොට පින්නතුනේ අර වීරය අපිට සමව දියුණු කරගෙන යන්නට ඒ හිත පවත්වන විදිහ අපිට උපකාර වෙනවා. සමහර විටක අපිට ආසන කුසලතාවය ආසනයේ ඉඳගෙන ඉන්න විදිහ වෙනස් කරගන්න එක. ඒ වගේ ප්‍රායෝගික නිපක ප්‍රඥාවෙන් අපිට පාවිච්චි කරන්න ඕනේ දේවල් වලදීත් අපිට මේ වීරය කියන එක සමතාවයකින් යුක්තව ඉදිරියට වඩන්න පුළුවන්කම ලැබෙනවා. පින් ස්වාමීන් වහන්සේ. භාවනා ගුරුවරයෙක් නැතුව හුදකලාම භාවනා කරන කෙනෙකුට තමන් යන්නේ හරි මාර්ගෙද වැරදි මාර්ගෙද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒක තීරණය වෙනවා තමන් කරන භාවනාවට අදාළව. ඉතින් සමත භාවනාවක් කරන කෙනෙක් නම් ඔබට එතනදී ගොඩක් වෙලාවට මම පුද්ගලිකව නම් ඔබට ගුරු ඇසුරක් අනිවාර්යයෙන්ම ඒ සඳහා අවශ්‍ය බව මම යෝජනා කරනවා. ඒකට හේතුව තමයි දැන් අපි සමත භාවනා ගැන කතා කරනකොට ඒවා ඊටාම විශ්ලේෂණාත්මකව
ත්‍රිපිටකය ඇතුලේ පාවිච්චි වෙලා නැහැ. ඒ කියන්නේ ඒක විග්‍රහ කරලා නැහැ වෙනමම විශ්ලේෂණාත්මකව. ප්‍රායෝගිකව කෙනකෙනාගෙන් ලැබෙන අත්දැකීම් වෙනස් වෙනකොට ඒ තැන්වලදී කොහොමද හිත අසුරව ගන්න කියන අර ප්‍රායෝගික භාවිතයට අදාළ වෙන ගොඩක් දේවල් අපිට ගුරුවරයෙකුගේ ඇසුරේ ලබන්න තියෙන දේවල්. ඉතින් ඒ නිසා ඒක පොතකින් විතරක් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. පොතෙන් අපිට ගන්න පුළුවන් අපි ඉන්න තැන හරියද කියලා අපිට හඳුනගන්න ලොකු පිටුබලයක් ගන්න පුළුවන්. හැබැයි මේ අර ප්‍රායෝගික හැරවුම් වලදී අපිට හරියට ඒක තේරුම් ගැනීමට ගුරුවරයෙකුගේ ඇසුර අවශ්‍ය වෙනවා. ඒ නිසා සමහර වෙලාවට මජ්ක්‍ධිම නිකායේ කටපාඩම් හාමුදුරුවරු ගිහිල්ලා ත්‍රිපිටකයේ කටපාඩම් හාමුදුරුවරු ගිහිල්ලා සමහර වෙලාවට තව හාමුදුරු කෙනෙකුගෙන් කමටහන් ගත්ත අවස්ථා අපිට අටුවා තුළදී ඒ කතාවස්තු දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන් මම මතක් කළේ අර බහුශ්‍රත බව එකක් සමහර වෙලාවට ප්‍රායෝගික භාවිතය තුළ කමටහනකින් ලබාගත් අත්දැකීම් අපිට වැදගත් වෙන අවස්ථා තියෙනවා. අර ධර්මයේ ගැන ගොඩක් දැනුම තියෙන කෙනෙකුට උනත් එක්තැනදී ගුරුවරයෙකුගේ ඇසුර ඊටාම වැදගත් භාවනා කරන කෙනෙකුට. විශේෂයෙන්ම සමත භාවනාවේදී. විපස්සනාවේදී නම් අපි යන පාර හරිද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අපිට ස්කන්ධයන්ගේ උදේවැය ප්‍රකට වෙන විදිහ පිළිබඳව අපිට ත්‍රිපිටකය තුළින්ම කරුණු ගන්න පුළුවන්. පටිසම්භිදා මග්ගාදී දේවල් ඇසුරු කිරීම තුළ. ඉතින් ඒ නිසා කෙනෙකුට තනියම භාවනා කරන්න බෑ කියලා එකක් නෑ, කරන්න පුළුවන්. හැබැයි ආ ධර්මයේ තුල හරිම හසල දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕනේ. අර්ථ කතාව පරිශීලනය කරන්න ඕනේ. ඒ ධර්ම විනය හොඳට ඒ සීමාවන්ගේ විග්‍රහ කරගන්නකොට එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබ ඉන්න සීමාමායිම් හරිද වැරදිද කියන එක හරියට විශ්ලේෂණය කරගනිමින් ඉස්සරහට යන්න. ඒ කියන්නේ ඔබ වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂිත වැටක් තියෙනවා. ඒක තියෙන්නේ ත්‍රිපිටක අට කතාවන් තුල. ඉතින් ඒක පරිශීලනය කරන්නෙත් නැත්නම් ගුරුවරයෙක් ඇසුරු කරන්නෙත් නැත්නම් ගොඩක් වෙලාවට තමන්ගේ භාවනාව වරදවා ගන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ගුරුවරයෙකුගේ ඇසුර මම හිතනවා ගොඩක් වැදගත් කියලා. සමතේදී නම් ඒක අත්‍යන්තයෙන්ම වැදගත්. බොහොම පින් ස්වාමීන් වහන්සේ. අංගුත්තර නිකායේ අනුරුද්ධ සූත්‍රය අපි දන්නවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා පුරුෂ විතර්ක 7ක් සිතුවා. ඊළඟට බුදුන් වහන්සේත් අර ප්‍රපංච පිළිබඳව විතර්කයක් එකතු කළා. ඒ විතර්ක 8න් එක විතර්කයක් තමයි ප්‍රඥාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාව ඇත්තන්ටයි ප්‍රඥාව නැති අයට නොවේ. ඉතින් මෙතන මේ ප්‍රඥාව ඇති ප්‍රඥාව නැති අය කියන්නේ කවුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්, එතනට බුදුරජාණන් වහන්සේ එතනදී ඒ සූත්‍රයේදීම පැහැදිලි කරනවා මේ පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියනකොට මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයට කියන තැනදී මේක ඇයි මම කිව්වේ කියන එක බුදුරජාණන් වහන්සේ තැනදී දේශනා කරනවා. පඤ්ඤවතෝ කියන තැනදී මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අදහස උනේ අපි සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයා කියන එක නෙමෙයි. මෙතනදී පඤ්ඤවතෝ කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ අදහස් කරන්නට යෙදුනේ පින්නතුනේ උදයත්ථගාමිනී ප්‍රඥාව තියෙන කෙනා කියන්නේ. එන මේ විපස්සනා මාර්ග ප්‍රඥාව කියන එක තමයි මෙතනදී අදහස් කළේ. ධම්මෝ කියන වචනයෙන් භාවිත කළේ මේ ත්‍රිපිටක ධර්මය හෝ බුදුදහම කියන එක නෙමෙයි. එතනදී ධම්මෝ කියන වචනය පාවිච්චි කළේ මේ ලෝකෝත්තර ධර්මයේ හැඳින්වීම සඳහා මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණ අරමුණු කරන ලෝකෝත්තර ධර්මයේ පැහැදිලි කිරීම සඳහා. එතකොට උදයත්ථගාමිනී ප්‍රඥාව තියෙන කෙනාට තමයි ලෝකෝත්තර ධර්මය උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ. ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන එක නැත්නම් කෙනෙකුට එයාට අර ලෝකෝත්තර ධර්මය උපදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර මාර්ගයේ උපදවන කෙනෙක් නම් එයා මේ යථාභූත ඥාන දර්ශනයේ හැටියට මේ ස්කන්ධයන්ගේ යථාර්ථ පැවැත්ම කියන එක යම් ඌ පරිදි ස්වභාවය කියන එක අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්නට ඕනේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ එතනදී අදහස් කළේ. ඒ සූත්‍රයේදී ඒක භාග්‍යතුන් වහන්සේම ඒ කරුණ පිළිබඳව විවරණයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පඤ්ඤවතෝ කියනකොට අපි සාමාන්‍ය හිතන නුවණැත්තෝ කියලා අපි හිතන ලෝකයේ බුද්ධිමත් මිනිස්සුන්ට තමයි ධර්මයේ තියෙන්නේ කියන එක නෙමෙයි. මොකද මේ ධර්මයේ තියෙන්නේ නුවණ නැති අයට නුවණ උපද්ද ගන්න. ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර ඥානය
නැති කෙනෙකුට ඥානෙ උපද්ද ගන්න තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් ඥානෙ තියෙන කෙනාට මේ ඥානෙ උපද්දන්න ඕනේ නැහැ නේ, තියෙනවනේ ඥානෙ. ඉතින් ඒ නිසා ඥානෙ නැති කෙනාට ඥානෙ උපද්දන්න තමයි ධර්මයේ ඕනේ කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඒ නිසා මේ පඤ්ඤවතෝ කියලා දෙයින් බුදුහාමුදුරුවෝ අර්ථවත් කරලා තියෙන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒක පැහැදිලි කරලා තියෙන්නේ මොකටද? මේ විපස්සනා සංඛ්‍යාත මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව හඳුන්වීම සඳහා තමයි එතනදී ඒක පාවිච්චි කරලා තියෙන්නේ, විපස්සනා ප්‍රඥාව. එතකොට ධම්ම කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල සංඛ්‍යාත ධර්ම. පදවීම කියන්නේ. දැන් බොහොම පිංසම් විනාඩි 3-4ක් තියෙනවා කාටවත් ප්‍රශ්නයක් තියෙනවද ස්වාමීන් වහන්සේගෙන් අහන්න මේ අද කතා කරපු කාරණාවල පැහැදිලි කර ගැනීමට? හොඳයි, එහෙනම් මම හිතන්නේ අපිට අද ධර්ම සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ බාද අපිට මේ අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා වගේ දසදහස් ගානකට ධර්මඥානය දියුණු කරගන්න වහන්සේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරන බව අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ප්‍රගතියට ත්‍රිපිටකය ඩිජිටලයිස් කරනවා වගේ වැඩපිළිවෙළ ශාසන සේවාවක් කරගෙනත් යනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන සෑම සේවාවක්ම කොච්චර බාධාවල් ආවත් ධෛර්යයෙන් නිරෝගීකමෙන් අනිත් අයගේ සහයෝගයත් ඇති ඉදිරියටම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පමණ නෙවෙයි වහන්සේ මේ ශාසන සේවයෙන් වහන්සේ මේ කරගන්න එකතු කරගන්න පිනෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් මේ සසර දුක් කෙලවර කරලා ඒ අමා මහ නිවන් සම්පත්තිය ලැබීමට ඒවා හේතු වාසනා වේවා කියලා අපි සෑම දෙනා වෙනුවෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. බොහොමත්ම පිං. එහෙනම්